ඕකේ සුබ රාත්‍රියක් වේවා කියලා පිළිගන්නවා. අද වැඩසටහනට හින්ටෝ මාස්ටර් ටී වෙබිනාර් එකට සහභාගී වෙලා ඉන්න හැමෝම. ඕකේ එතකොට අද දවසේ අපි ස්පෙෂල්ම දේවල් ටිකක් කතා කරනවා. එතකොට මුලින්ම මම ගත්තා මම බුද්ධික දිසානායක. එතකොට මම නෙමෙයි මේ වැඩසටහනේ කතානායක. එතකොට මම ඇවිල්ලා ඉන්නවා ආව රෙඩි කරන්න මේ වැඩසටහනේ කොහොමද ඔයා මේ වැඩසටහනට සහභාගී වෙන්න ඕන කියන එක දැනගන්න. හරි එතකොට මම ඔයාට යම්කිසි දේවල් ටිකක් ග්‍රවුන්ඩ් රූල්ස් කීපයක් කතා කරනවා වැඩසටහනේ කොහොමද ඔයා ඉන්න ඕනේ කියන එක සම්බන්ධව. නැත්තම් ඔයා මේ වෙනකන් ඕන තරම් Zoom meetings වලට Zoom classes වලට join වෙලා ඇති කිසි මේකින් වැඩක් වෙලා නැතුව ඇති. හරි එතකොට මේ ග්‍රවුන්ඩ් රූල්ස් වලට එකග වෙන්න කියන්න හේතුව තමයි තවත් එක් Zoom meeting එකක් මේක අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔයාගේ වෘත්තීය ජීවිතයේ ඊළඟ ලෙවල් එකට ඔයාගේ ටර්නින් පොයින්ට් එක ගන්න තමයි ඔයා අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරි. ඒතර මෙතන ඉන්නවා ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා දැනට කැරියර් ලැඩර් එකේ යම්කිසි ලෙවල් එකක ඉන්න අය ඉන්නවා. එතනින් එහාට පිටරට ජොබ් වලට යන්න බලාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒතර ඔයාගේ යම්කිසි චේන්ජ් එකක් එහෙම නැත්නම් ඔයාගේ වෘත්තීය ජීවිතයේ ටර්න් එකක් ගන්න බලාගෙන තමයි ඔයාද මෙතෙන්ට අවිල්ලා ඉන්නේ. ඒ නිසා ඔයා මේ වැඩසටහනට 100% දෙන්න. හරි අපි ලයිෆ් එකේ මොනවාම හරි දෙයකට 100% දෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ දෙයින් අපිට රිසල්ට් එකක් ඇත්තටම එන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. ඒ නිසා ඔයා මොනවා හරි දෙයක් කරනවා නම් ජොබ් එක වුණත් කරනවා නම් ඔයාක 100% දීලා කරන්න ඔයාට ලොකු ගමනක් ඒක ඇතුලේ යන්න පුළුවන්. හරි ඒ නිසා මේ ග්‍රවුන්ඩ් රූල්ස් ටිකට එකඟ වෙන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. මම ග්‍රවුන්ඩ් රූල්ස් ටික ඔයගොල්ලන්ට මතක් කරන්නම්. පළවෙනි එක තමයි ඔයාලගේ මයික් එක ඔල්රෙඩි ඇඩ්මින් එකෙන් මියුට් කරලා තියෙන. මොකද හේතුව ගෙදර නොයිසස් එන්න ඉඩ තියෙනවානේ අම්මා කතා කරනවා. ඒ දේවල් ඇහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔල්රෙඩි කොහමත් ඔයාගේ මයික් එක මියුට් කරලා තියෙන. හැබැයි ඔයාලට මොනවා හරි මේ වෙබිනාර් එක through කතා කරන්න chance එකක් මොනවා හරි ප්‍රශ්නයක් කරේ අහන්න chance එකක් හම්බුනොත් එහෙම ඔයා මයික් එක අන්මියුට් කරලා කතා කරලා ඊට පස්සේ අනිවාර්යෙන් මයික් එක මියුට් කරගන්න. නැත්නම් ඉන්න අනිත් අයට ඒක අපහසුතාවයක් එන්න පුළුවන්. එතනින් එහාට දෙවෙනි කාරණාව තමයි ඔයාගේ වීඩියෝ කැමරා එක. මෙතන ඉන්න මම දන්නවා බහුතරයක් දෙන හැමෝම වගේ කැම් ඔෆ් දැනට තියෙනවා. හරි එතකොට ඔයාගේ වීඩියෝ කැමරා එක ස්විච් ඔන් එකේ තියාගන්න. මොකද කැම් එක ඔෆ් කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි පිළිගන්නවා නිදි වගේ. හරි ඒ කියන්නේ ඔයා කැම් එක ඔෆ් කියලා කියන්නේ අනිවාර්යෙන් වෙන වැඩක් කරන ගමන් ඉන්නේ එක්ක ෂර්ට් එකක් නැතුව වෙන්න පුළුවන්. නැත්තම් කරන ගමන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා 100% දෙන්නේ නැත්තම් වෙන වැඩක් කරන ගමන් මොනවා හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඔයා කැම් එක ඕෆ් කරගෙන ඉන්න. ඒ කියන්නේ ඔයාගේ කැම් එක ඔන් කරගන්න කියලා කියන්නේ අපිට ඔයා බලන්නවත් එහෙම දෙයකට නෙමෙයි. ඔයාගේ මයික් එක මියුට් තිබිලා ඔයාගේ කැම් එකත් ඕෆ් තිබ්බොත් අපිට හිතා ගන්න බෑ. ඔයා අවධානයෙන්ද ફોකස් එකේද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ කියන එක. මොකද හේතුවක් තියෙනවා කැම් එක ඔන් කරගන්න කියලා කියන්නේ අපි ඉස්සරහට ඒක කතා කරමු. මේ වගේම කැම් එක ඔන් කරගනිද්දී තියෙන ප්‍රධානම කාරණාවක් තමයි වගේ බෑග්ග්‍රවුන්ඩ් එක. හරි දැන් ටෙක්නොලොජි එක සෑහෙන දියුණුයි. වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි දාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක පිටියක් වගේ තියාගන්න බැරි නම් වර්චුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි රෙඩි කරගන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව ඔයා chat එක use කරන්න ඔයාට chat එකේ දේවල් ඔයාට chat කරන්න හම්බෙයි. ඒකට chat එක use කරන්න. හරි එතනින් එහාට විශේෂම දේ තමයි ඔයා ඉවර වෙනකම් මේ වැඩසටහන ගන්න. හරි මොකද මේ වැඩසටහනේ end එකේදී exclusive bonus එකක් ඔයාට අපි කතා කරනවා. ඒ වගේම අපි වාට රෙඩි කරලා තියෙනවා give away එකක්. හරි එතකොට මේ ground rules වලට මේ හරි විදිහට මේ program එකේ ඉන්න අයට අපි රෙඩි කරලා තියෙනවා unbelievable. හරි ලොකු give away එකක් අපි රෙඩි කරලා තියෙනවා ඔයගොල්ලන්ට. එතකොට හම්බෙන්නේ මේ program එක end වෙනකන් මේක හරියට ගන්න කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ end වෙනකන් හිටිය කියලා මේක හම්බෙන්නේ නැහැ. හරි මේ program එක ගන්න කෙනෙක්ට විතරයි end එකේදී මේ වැඩසටහනේම අපි announce කරනවා කවුද මේ giveaway එක win කරන්න කියලා. එතකොට මේ කියන ground rules ටික එකඟ වෙලා program එක ගන්න කියලා මම ආදරෙන් මේ හැමෝගෙම ඉල්ලනවා. මොකද හේතුව තමයි අද දවසේ ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ life එක ඔයාගේ career එකේ CEO level එකට යන්න. හරි අපේ tagline එකම තමයි හරි become a career CEO. හරි ඒ කියන්නේ ඔයාගේ වෘත්තීය ජීවිතේ ඔයා මොකක් හරි dream කරන job එකක් තියෙනවා නම් ඒ ජොබ් එකේ ඔයා කොහොමද CEO කෙනෙක් වෙන්නේ කියලා තමයි අද දවසේ ඔයා ඉගෙන ගන්න හදන්නේ. හරි. ඒතර වැඩි කාල වේලා ගන්න කලින් හරි මේකේ කතා නායකට මම අවස්ථාව දෙනවා. මම නෙමෙයි මම මුලින්ම කිව්වා මේ වැඩසටහන කන්ඩක්ට් කරන්න. එතකොට මොකද ගත්තොත් එහෙම මේ ශේෂ්ත්‍රයේ මේ recruitment industry එකේ අවුරුදු 19කට 20කට වැඩි experience එකක් තියෙන කෙනෙක්. හරි මම personally විශ්වාස කරනවා ලංකාවේ හොඳම HR ලා 10 දෙනා අතර ඉන්න කෙනෙක් මම. එතකොට මොහුගේ experience එක, මොහුගේ knowledge එක, මොහුගේ update එක වඩ වෙන කිසිම කෙනෙක්ගෙන් ගන්න වෙන්නේ නැහැ. හරි. ඒතර මොහු රෙඩි වෙලා ඉන්නවා අද දවසේ මෙතනින් එහාට දෙන කාරණා ටික කතා කරන්නේ. අපි ඔහුට අවස්ථාව දෙමු. මම මෙතනින් එහාට මිස්ටර් රිෂාඩ්ට අවස්ථාව දෙනවා වැඩසටහන කන්ඩක්ට් කරන්න. එහෙම වුණොත් මම මයික් එක හෑන්ඩ් ඕවර් කරනවා මිස්ටර්
good evening everyone. මම හිතන්නේ හැමෝටම මාව පැහැදිලිව ඇහෙනවා ඇති. මගේ නම රිෂාඩ් වීරබංසා. So අද අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් කොහොමද අපේ කරියර් එකේ අපි CEO කියන ලෙවල් එකට අපිපත් වෙන්නේ කියලා කියන එක. So සාමාන්‍යයෙන් ට්‍රෙඩිෂනල් කැන්ඩිඩේට් කෙනෙක් වගේ නැතුව අපි කොහොමද රික්‍රූටර්ස්ලව අපේ පැත්තට අරන් එන්නේ කියලා අපි අද මේ ගමන ඉගෙන ගමු. මම හිතන්නේ ඔයාලා හැමදෙනාම මේ සඳහා ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඔයාගේ වෘත්තීය ජීවිතේ කොහොමද টপ ලෙවල් එකේ CEO කියන ලෙවල් එකටපත් වෙන්නේ කියලා අපි දැනගන්න. ළමයි සෙෂන් එක පටන් ගන්න කලින් මට පොඩි එකඟතාවයකට එන්න තියෙනවා. chat box එක ඕන ටයිම් එකක on වෙලා තියෙන්නේ. so ඒ නිසා මම හිතන්නේ admin confirm කරයි ඒක. so ඕනම ප්‍රශ්නයක් තිබ්බොත් ඒ වෙලෙම chat box එකට දාන්න. මම ඕන වෙලාවක මම රිප්ලයි කරන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මට හරි සෙෂන් එක පටන් ගන්න කලින් මට චුටි දෙයක් දැනගන්න තියෙනවා. ඕගොල්ලන් කැමැතිම ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ඕගොල්ලන් කැමැතිම ෆීල්ඩ් එකට යන්න ඉඳලා මේ වෙනතුරුත් ඔයගලන්ට ඒ රැකියාව අත්පත් කරගන්න බැරි කී දෙනෙක් ඉන්නවද? මට chat box එකේ just yes කියලා press කරන්න. මම බලන්න. හලෝ. මට chat box එකේ yes කියලා දාගෙන යන්න. මයංගනි yes. තව දෙන්නෙක්කෝ මම බෑ සෙෂන් එක අපි එන්ගේජ්ව තියාගන්න ඕනේ. මට පුළුවන් නම් තව දෙන්න තුන් දෙනෙක් බලන්න. ඕගොල්ලෝ ආස කරන ජොබ් එකට යන්න ඉඳලා අද වෙනතුරු ඕගලන්ට ඒ රැකියාව අත්පත් කරගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද ඕගලන්ට ප්‍රශ්න සඳහා මම අද ඕගලන්ට ඒ වෙනුවෙන් මම උදව් කරන්නම්. right okay එහෙනම් අපි යමු අපේ ground rules ටික අපි මේ සැසිවාරයේ ටිකක් අපි engage තියාගන්න ඕනේ. ඒ engage තියාගන්න වෙනුවෙන් අපි කරුණාකර මයික්‍රොෆෝන් මියුට් කරලා තියාගන්න. මම හිතන්නේ ඇඩ්මින් ඔල්රෙඩි ඒක කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක සෙෂන් එක ඉවර වෙනකන් ඉන්න එපා. මැද්දක ඕනෑම වෙලාවක chat box එකේ දාන්න. මම හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ මම විසඳලා දෙන්න. ඒ වගේම මේ ලෙසන් එකේ ලාස්ට් වෙනකන් අන්තිම වෙනකන් රැඳී සිටින අයට අද බෝනස් ටිප් එකක් තියෙනවා. so ඒ බෝනස් ටිප් එක ලබා ගන්න නම් සෙෂන් එකේ අන්තිම වෙනකන් රැඳී සිටින්න. ඒ විතරක් නෙමෙයි මම ඔයගලන්ට කියන්න කැමති මගේ ගැන සම්පූර්ණයෙන්. ඇයි මම මේ අද මෙතන ඉන්නේ කියලා කියන එක. මගේ නම රිෂාඩ් වීරබංසා. මම කරියර් කෝච් කෙනෙක්. ඒ වගේම මම CV ආකිටෙක්චර් කෙනෙක්. so මගේ life එකේ 19 years of recruitment experience එකේ මම 15000කට වඩා වැඩි ප්‍රමාණයක් මම recruit කරලා තියෙනවා. so මම දන්නවා recruitment board එකේ ඉන්න එකේ මොනවද සිද්ධ වෙන්නේ සහ ඒ වගේම out එකේ මොනවද සිද්ධ වෙන්නේ කෙනෙක් interview board එකට ඇතුල් වෙනකොට මම දන්නවා මොනවද එතනින් සිද්ධ වෙන්නේ කියලා කියන එක. so ඒ නිසා මේ session එක fullම අපි engage තියාගමු. අපි මේ පැය අපි පුළුවන් තරම් උපරිම අපි utilize කරමු. මම ඒ විතරක් නෙමෙයි certified corporate trainer කෙනෙක්. මම international recruitment specialist කෙනෙක්. so right එහෙනම් අපි පටන් ගමු අපේ session එක. so අද දවසේ අපි ප්‍රධාන learning objects හතරක් තියෙනවා. මුල්ම object එක තමයි decoding කරනවා hidden job market. ඒ කියන්නේ jobs හැම job එකක්ම අපි publish කරන්නේ අපි දැනගන්න ඕනේ කොහොමද අපි job එකක් හොයාගන්නේ කියලා කියන එක. ඒක ගොඩාක්ම important. සාමාන්‍යයෙන් අපි කරන්නේ මොනවද? මුලින්ම CV එක හදනවා. ඊට පස්සේ අපි යනවා job හොයන්න. right? ඒ වුණාට මුලින්ම important එක තමයි decode කරන්න ඕනේ job market එක hidden තියෙන එක. number 2 අපේ objective එක තමයි මම අද කියලා දෙන කොහොමද ATS friendly resume එකක් හදන්න කියන එක. number 3 තමයි අපි දැනගන්න ඕනේ interview එක කොහොමද අපි සේල් කරන්නේ. අපි කොහොමද අපි present කරන්නේ. කොහොමද අපි interview එක ජය ගන්න කියලා කියන එක. number 4 තමයි කොහොමද අපි salary negotiate කරන්නේ. හුඟ දෙනෙක් මෙන්න මේ point එකෙන් තමයි out වෙලාම යන්නේ. උඟාක් නොදැනවත්ව චූටි වැරදිලා යන්නේ. හරි. මට කියන්න බලන්න ඕගලන්ට මේ හතරෙන් හුඟාක් අමාරු මොකද්ද? මොකද්ද ඕගලන්ට අද important වෙලා තියෙන්නේ කියලා. මට chat box එකේ mention කරන්න බලන්න. number 1, number 2, number 3, number 4 මොකද්ද ඕගලන්ට අමාරු? Any guesses? Okay. එහෙනම් අපි යමු අපේ ෆස්ට්ම පාර්ට් එක. ඒ කියන්නේ decoding the hidden market එක. guys
අපි පළවෙනි ජොබ් එක හොයාගෙන අපි කරියර් CEO එකක් වෙන්න කලින් අපිට තියෙනවා ස්ටෙප්ස් 4ක් පවු කරන්න. අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් 4 අපි පවු කරන්න සිද්ධ වෙනවා. අපේ මයින්ඩ් සෙට් එක අපි ට්‍රාන්සිෂන් එකක් කරන්න අපිට මෙතනින් සිද්ධ වෙන එක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ට්‍රෙඩිෂන් ඇප්ලිකන්ට් කෙනෙක් ඉඳලා CEO එකකට යන නම් ප්‍රධාන කොටස් 4ක් තියෙනවා හරි ගස්සන්න. මුල්ම එක තමයි අපි ජොබ් එකක් සෝස් කරලා ඉන්න ඕනේ. right අපි සාමාන්‍යයෙන් දැන් මෙන්න මෙතන වෙනකන් අපි කරලා තියෙන්නේ මොනවද රිසියුම් එකක් හදාගෙන කෝකටත් තයිලේ වගේ රිසියුම් එකක් හදාගන්නවා අපි යවනවා හැම ජොබ් එකකටම එකම රිසියුම් එක යවනවා so ඒ නිසා අපි කරන්න ඕනේ මොනවද පබ්ලිෂ් කරපු ජොබ් එකක් ජොබ් බෝඩ් එකකින් අපි හොයනවා වෙනුවට අපි කරියර් CEO කෙනෙක් වෙන්න නම් රික්‍රූටර්ස්ලා මං වගේ කට්ටියව මං අද කියලා දෙන්නම් මං කොහොමද ඔයගලන්ව හොයන්නේ කියලා කියන එක මම මෙතනින් පෙන්නලා දෙනවා. අපි හිඩන් වෙලා තියෙන නෙට්වර්කින් හරහා රික්‍රූට්මන්ට් ඇල්ගොරිතම් එක අපි බ්‍රේක් කරන්න අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. නම්බර් 2 එක තමයි රිසියුම් එක. පාට ෆැන්සි ලස්සන ග්‍රැෆික් ඩිසයින් දාලා තියෙන රිසියුම්ස් වෙනුවට ඕගලන් කරන්න තියෙන එකක් තමයි ATS එක අඳුර ගන්න. ඒ කියන්නේ applicant tracking system එක හඳුනන ඔප්ටිමයිස් කරන්න පුළුවන් bullet point දාපු CV එකක් අනිවාර්යයෙන්ම හදා ගන්න. right ඊළඟ එක තමයි ඉන්ටර්විව් රික්‍රූටර් කෙනෙකුට ඔයාගේ ස්ටෝරි එක කියන්න එපා. මට ඕගලන්ගේ පෞද්ගලික ජීවිතේ වැඩක් නැහැ. මම රික්රූටර් කෙනෙක් විදිහට මම ඉන්නේ ඕගලන් කම්පැනි එකට දෙන වැලියු පිච් එක මොකක්ද කියලා මයින්න තමයි මම ඉන්නේ. මම බලන්නේ කැන්ඩිඩේට් කෙනෙක් කොහොමද කම්පැනි එකකට එයාගේ වැලියු එකක් ඇඩ් කරන්න කියලා කියන එක. අනිත් එක තමයි යාළුවනේ ඔෆර් එක සමහර අය කරන්නේ ඔෆර් එක කෙලින්ම ඇක්සෙප්ට් කරනවා. ඔෆර් එක අනේ මට ජොබ් එක ඕන නිසා ගන්නවා. කවමදාකවත් ඒක කරන්න යන්න එපා. කරියර් CEO කෙනෙක් කරන්නේ මොනවද? එයා බය නැතුව එයාගේ වැලියු එක දන්නවා. මාකට් එකේ වැලියු එක දන්නවා. ඒ නිසා එයා එතනින් ROI එක මගෙන් ලැබෙන්න තියෙන return of investment එක ගැන during interview එකට පෙන්නලා දෙනවා. so මේ හතරෙන් ඔයගලන් මුලින්ම මට කියන්න දැන් resume එකක් හදලා ඊට පස්සේ job එකක් source කරපු කී දෙනෙක් ඉන්නවද මෙතන? මට chat box එකේ චුට්ටක් engagement එකක් දාන්න බලන්න. හොඳයි. එහෙනම් අපි යමු අපේ ඊළඟ සෙග්මන්ට් එකට. ඒක තමයි decoding the job source කියන එක. මේක තමයි හුඟක් දෙනෙක් වරද්ද ගන්න තැනක්, හුඟක් දෙනෙකුට නොතේරෙන තැනක්. ඇස් අපි recruiter ඔයගලන් දකින්නේ job market එකෙන් 130ක් විතරයි. 70%ක්ම අපි කවමදාකවත් පත්තරයකවත් newspaper එකකවත් LinkedIn එකේවත් අපි පබ්ලිෂ් කරන්නේ නැහැ. අපි කරන්නේ මේක hidden job market එකක් කියලා කියනවා recruiter. හරියට මේක ඔයගලන්ට මෙතන බැලුවම අයිස්කන්ධක මුදුනේ පේන කොටසට වැඩිය නොපෙනෙන කොටස වැඩි. right so ඒ නොපෙනෙන කොටස හොයාගෙන යන්න තමයි තියෙන්නේ. අපි කරන්නේ මොනවද? මේ ඊතුරු 130 වගේ මේ job market එක අපි chase කරගෙන යන එක තමයි අපි මෙතනින් කරන්නේ. so අපිට කරන්න තියෙන්නේ ඊතුරු 70% අපිට source කරගන්න එක තමයි අපිට මෙතන කරන්න තියෙන්නේ. මේක කවමදාකවත් publish වෙන්නෙත් නැහැ. අපි publish කරන්නෙත් නැහැ. මතක තියාගන්න. අපි මේක කරන්නේ අපි ගන්නවා references. ඒ කියන්නේ ඔයගලන්ගේ යාළුවන්ගෙන් එහෙම නැත්නම් මම as a recruiter මම නිතරම කරන්නේ මම යනවා LinkedIn එකට. so මම ඔයගලන්ට LinkedIn page එකක් මම පෙන්නන්නම්. මේක මගේ LinkedIn page එක. මෙතන දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට උඩ recruiter කියලා option එකක් තියෙනවා. මේ recruiter option එක ගත්තම අපිට මෙන්න මේ විදිහට layout එකක් open වෙනවා අපිට. layout එකේ වම් පැත්තේ කෙළවරේ පල්ලෙයා තියෙනවා අපිට තියෙනවා keywords කියලා. මම කවමදාක්වත් chat කරන්නේ නැහැ University of Colombo. මම ඒ විදිහටම chat කරන්නේත් නැහැ. මම අනිත් එක chat කරන්නේත් නැහැ. fresher කියලා මම chat කරන්නේත් නැහැ. මම search කරන්නේ sorry keywords මම දාන්නේ නැහැ. මට දාන්න තියෙනවා boolean search එක. මම සාමාන්‍යයෙන් ලියන්නේ software engineer or developer and Python's experience තියෙන කෙනෙක් කියලා search කරාම මට ඔටෝමැටික්ලි CV එකක් ෆිල්ටර් වෙලා එනවා. so ඒ CV එක ෆිල්ටර් වලින් තමයි මම මෙතන හොයාගන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔයගලන්ගේ LinkedIn එකෙන් නමට පල්ලෙයන් තියෙන headline එක හුඟක්ම වැදගත්. ඒ headline එක හරියට SEO කරන්න දැනගන්න ඕනේ. එතකොට තමයි search engine එක automatically recruiters ටපත් වෙන්නේ. so සාමාන්‍යයෙන් අපි source කරන්නේ CV එක අපි recruiter අරගෙන talent search එකකට දාලා ඔයගලන්ගේ profile එක අපිට
සම්බන්ධ වෙනවා. So ඒ නිසා මතක තියාගන්න LinkedIn එක ඔප්ටිමයිස් කරන එක හුඟක්ම important. So කවමදාක්වත් resume එක හදන්න කලින් ඔයගලගේ LinkedIn එක අප්ඩේට් කරලා ඉන්න LinkedIn එකේ ඔයගලන් live ජීවත් වෙන කොටසක් කියලා පෙන්නන recruitersලා ඔයා මට message එකක් දැම්මම මම ජීවිතේට answer කරන්නේ නැහැ LinkedIn එකේ. ඇයි මට මැසේජ් එකක් දැම්මත් මම මැසේජ් එක කියවලා මම ගිහලා බලන්නේ වගේ LinkedIn profile එකේ මෙයා මොනවද කරන්නේ මෙයා මොනවද කරලා තියෙන්නේ ඔයා ගැන අනිත් අය පෙන්නන අදහස් මොනවද මේ ටික ඔක්කොම එකතු කරලා මට හිතනවා නම් මෙයා හොඳයි කියලා මම එතකොට රිප්ලයි කරනවා හරි මට ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඉන්ට්‍රස්ට් මට ඔයා ඇවිත් ඔයාගේ රිසියුම් එක එවන්න අන්න එතකොට තමයි රිසියුම් එක අපිට කැන්ඩිඩේට්ලා එවුවම අපි ඒකට වැලියු එකක් ඇඩ් කරන්නේ so as a recruiter අපි දැන් බලමු අපේ දෙවෙනි item එක මොනවද අපි බලන්න ඕනේ ATS blueprint එක හරි මට CVs ඕන තරම් මෙන්න මේ විදිහට එනවා පාට මල් දාලා පාට tables දාලා ෆොටෝ ලස්සන ෆොටෝස් දාලා ගර්ල්ස්ලා සමහර එනවා sleeveless ඒගොල්ලන්ගේ marital status married unmarried මම බුද්දිස්ට් කියලා එනවා සමහර අයගේ ID detail එනවා මේ කිසිම දෙයක් අපිට වැඩක් නැහැ හරි මම ප්‍රශ්නයක් දැන් අහන්නද කට්ටිය දැන් නෝට්ස් ගන්නවා මට පේනවා ඔයගලන් කියන්න මම රිසියුම් එකක් ෆිල්ටර් කරනකොට මම තප්පර කීයක් ගන්නවද කියලා උපරිම මම විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපේ රෙක්ටර්ස්ලා ෆිල්ටර් කරනකොට ඔයගලන් chat box එකේ මට දාන්න බලන්න තප්පර කීයක් ගන්නවද කියලා මම සීන් එකක් කියවන තප්පරද නැත්නම් විනාඩිද අපි තප්පර වලින් ගමු කවුරු හරි මට රිප්ලයි කරන්න බලන්න හරි මම as a recruiter මම උපරිම ගන්නේ CV එකක් කියවන්න 6 seconds විතරයි. මම CV එකේ බලන කොටස් කීපයක් තියෙනවා. අන්න ඒ කොටස් ටික මම උඩින් ටක් ටක් ගාලා බලනවා. මේක අනිවාර්යයෙන්ම ෆෝමැට් එක ලස්සනට වෙනවට වැඩිය මට කියවන්න පුළුවන් විදිය ATS system එක. ATS system එකක් කියන්නේ මගේ අතට CV එක පත් වෙන්න කලින් ඔයගලන් ඇප්ලයි කරොත් LinkedIn එහෙම නැත්නම් මොකක් හරි වෙබ්සයිට් එකක ඇප්ලයි කරොත් කෙලින්ම එනවා අපේ කම්පැනි තියෙන software එකකට. ඒ applicant tracking system එක. ඒ software එක ඔයගලගේ job description එකත් එක්ක වගේ match කරලා බලනවා CV එක. ඒ match කරලා බලන තැන් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ තැන් තුන තමයි මම check කරන්නේ හරි මේ job description එනවා මේක match වෙනවා. මොකද මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මම මට පැයක් යනකොට මට රෙසියුමස් 1000ක් විතර එනවා. මට 1000 කියවන්න කොහොමදත් වෙලා නැහැ. මොකද මම අවුරුද්දකට පොසිෂන් 500ක් විතර මටත් ක්ලෝස් කරන්න තියෙන නිසා මම කරන්නේ මේ බුලට් පොයින්ට් ටික අනිවාර්යෙන් බලනවා. මතක තියාගන්න පාට දේවල් නම් අනවශ්‍යයි CV එකේ. clear objective එකක් තියෙන්න ඕනේ. number 2 core competencies තියෙන්න ඕනේ. core competencies කියන්නේ ඔයගලන්ට job එකක් කරන්න අවශ්‍ය හැකියාවන් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ හැකියාවන් ටිකයි competency ටිකයි ඔයගලන්ගේ පරණ achievements. ඔයගලන් රස්සාවක් කරපු කාලේ මොනවද කරපු achievements ටික clearly තියෙන්න ඕනේ. ඒකත් job description එකට match වෙන්න අනිවාර්යෙන්ම තියෙනවනේ. guys මතක තියාගන්න මම දෙයක් කියන්නම්. job description එක කියලා කිව්වම තමයි මට මතක් වුණේ අපි recruiters ලාගේ reality එකක් තියෙනවා. අපි technical කට්ටිය නෙමෙයි. අපිට තියෙනවා පැහැදිලිවම document එකක් දීලා මෙන්න මේ list එකේ තියෙන item එක ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන keywords මම decode කරලා තමයි මම මේ ATS resume එක හදන්න ඕනේ. එතකොට තමයි 100ට ප්‍රමාණයක් අපිට match වෙනවයි කියලා පේන්නේ. එහෙම නැත්නම් අපිට ඒක තේරුමක් නැහැ මොනවද කරන්න කියලා කියන එක. So ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ resume එක ATS friendly වෙන්න ඕනේ. දැන් කී දෙනෙක්ගේ resume එක ATS friendlyද නැත්නම් කී දෙනෙක්ගේ resume එක දැන් අනිත් පැත්ත විදියට තියනවද කියලා මට චුට්ටක් කියන්න බෑනේ. එතකොට මට ඔයගලන් ගැන idea එකක් එනවා මොනවද කරන්න ඕනේ කියලා. මට කාගේ resume එකද දැන් මෙතන resume හදපු කට්ටියක් ඉන්නවදනේ කාගේද ATS friendly resume කියලා yes නම් y කියලා දාන්න no නම් no n කියලා දාන්න ඒ ඇති single type එක අපි මේක ටිකක් engage ව තියාගමු නැත්නම් session එක any guesses session එක මම engage ව තියාගමු ඔයගොල්ලන් type කරන්න මම chat box එකට යන්න එහෙනම් අපි යමු අපේ session එකේ ඊළඟ තුන්වෙනි phrase එක තමයි දැන් කොහොම හරි job එකක් හොයාගත්තා resume එකක් හදාගත්තා filter වෙලා අපි ඔය interview එකට call කරනවා interview එකට call කරව ගමන් ඕනම job එකක අහන මුල්ම ප්‍රශ්නේ
මේ වගේම කැන්ඩිඩේට්ලා 90%ක්ම ෆේල් වෙන ප්‍රශ්නේ. මතක තියාගන්න සාමාන්‍යයෙන් ඉන්ටර්විව් සෙෂන් දෙකක් තියෙනවා. පාර්ට් දෙකක් තියෙනවා. එකක් HR ඉන්ටර්විව් එක තියෙනවා. අපි HR ලා කෝල් කරලා අපි ඉන්ටර්විව් කරලා අපි චෙක් කරනවා කල්චරලි ෆිට්ද කියන එක. ඒ කල්චරලි ෆිට් වුණොත් ඔයා විතරයි කල්චරලි ෆිට් කියන්නේ ඔයා සමාගමට ගැලපෙනවද ඔයාගේ අරමුණ මොකද්ද ඔයා ඇයි මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයා මේ සමාගමට වැලියු එකක් ඇඩ් කරයිද නැද්ද කියලා මට දැනගන්න ඕනේ. ඒ දැනගත්තන් පස්සේ මම ටෙක්නිකලි ෆිට් වුණොත් කල්චරලි ෆිට් වුණොත් මම ඔයාගේ CV එක ෆෝවර්ඩ් කරනවා හයරින් මැනේජර්ට ඔයා ටෙක්නිකලි ෆිට්ද කියලා බලන්න. ගොඩක් දුරට HR ඉන්ටර්විව් එක පාස් වෙන කෙනා ටෙක්නිකල් ඉන්ටර්විව් එක 100%ක්ම ෂුවර් එක නම් පාස් වෙනවා. මොකද ටෙක්නිකල් නොලෙජ් එක සාමාන්‍ය ඒගොල්ලන් ආන්නේ ඇන ගැනයි, නට් ගැනයි, බෝල්ට් ගැනයි ඕව තමයි ආන්නේ. එක්කෝ Python ගැන අහයි. ඒක සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ කාලේ අපි ඉගෙන ගන්න දේවල්. හැබැයි ඉන්ටර්විව් සෙෂන් එක කිසිම ඉස්කෝලේක අද වෙනකම් උගන්වන්නේ නැහැ. මොකද මම මේක 19 years of experience වලින් දහස් ගණන් කැන්ඩිඩේට්ලා මම දැකලා තියෙන කෙනෙක් විදිහට මම කියන්නේ. හරි. මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක හොඳට මතක තියාගන්න. ක්‍රම දෙකෙන් මම එක ක්‍රමයක් කියලා දෙන්නම් අද. අපිට ක්‍රම දෙකෙන් එකක් තමයි අපි එලිවේටර් පිච් සිස්ටම් එක. එලිවේටර් පිච් සිස්ටම් එක කියන්නේ ඔයාගේ වැලියු එක ඔයා චුට්ට වැඩි කරගෙන ඔයා ඉන්ටර්විව්ට කියනවා. එතකොට ඉන්ටර්විව්ට චුට්ටක් අහගෙන ඉන්න ඔයා ගැන ඉන්ට්‍රස්ට් එකක් ඔටෝමැටිකලි ඇති වෙනවා. නම්බර් 2 තමයි PPF. ඒ කියන්නේ present ඔයා මොනවද කරන්නේ? ඊට පස්සේ past ඔයා මොනවද කළේ and future ඔයා මොනවද මේ කම්පැනිට කරන්න යන්නේ කියලා කියන එක. හොඳට දෙයක් මතක තියාගන්න මේ ප්‍රශ්නෙට ආන්සර් කරනකොට කවමදාකවත් ඔයාගේ සෙල්ෆ් එක ගැන නම් කියන්න යන්න එපා. ගොඩාක් දෙනෙක් කරන්නේ රිසියුමේ එකේ මොනවද ලියලා තියෙන්නේ ඒ ටිකම මගේ ඉස්සරහ වෙලා කියවනවා. මම ඔය හොඳට කියවලා බලලා තමයි කෙනෙක්ව මම ඉන්ටර්විව් එකට අඬගන්නේ. මට ඒ නිසා කවමදාකවත් ඔයාගේ ලයිව් ස්ටෝරි එක කියවන්න එපා. right person who you are right now ඔයා දැන් කරන්නේ මොනවද කියන එක ඔයා තනි ලයින් එකකින් කියන්න. right අනිත් එක තමයි ඔයා කරපු past එක. ඔයා අනිවාර්යයෙන්ම මේ job එකට අදාළව proof ටිකක් දෙන්න. හැයි මම මෙතන ඉන්නේ මං පරණ මගේ රස්සාවට අදාළ දේවල් කොහොමද මේ රැකියාවට මට වැදගත් වෙන්නේ කියලා මම පෙන්නන්න ඕනේ. තුන්වෙනි එක තමයි future. මම corporate value එකක් දෙන්න ඕනේ. මම අනාගතේ මොනවද කරන්න යන්නේ? මම මේ කම්පැනියට කොහොමද මම value එකක් add කරන්නේ? කම්පැනියක් යාළුවනේ මතක තියාගන්න. ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ සෑහෙන ටයිම් එකකුයි කාලයකුයි වැඩ කරන ලොකු ප්‍රොසීජර් එකක්. එළියෙන් කෙනෙකුට ආවා එයා ගියාට අපි දවස් ගාණක් behind the scene එකේ වැඩ කරනවා. කැන්ඩිඩේට්ට කෝල් කරන්න ඕනේ, ෆිල්ටර් කරන්න ඕනේ, ස්ක්‍රීන් කරන්න ඕනේ. මේ ඔක්කොම කළා තමයි කැන්ඩිඩේට් කෙනෙක් අඬගන්නේ. ඒ අඬගන්න කැන්ඩිඩේට්ගේ කතාව බෝරින් නම් අපිට තව ටිකක් අපිට අහගෙන ඉන්න එපා වෙනවා. ඒ නිසා නිතරම ඔයගලන්ගේ ස්ටෝරි එක ඉන්ට්‍රස්ට්ලි කියන්න පුරුදු වෙන්න ඕනේ. ස්ටෝරි ටෙලිං එකක් මෙතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයා ફોකස් කරන්න ඔයාගේ වැලියු එකයි ඔයාගේ අචීව්මන්ට් එකයි. ඔයාගේ වගකීම ඩියුටිස් විතරක් නම් කියන්න යන්න එපා. කැෂියර් කෙනෙක් කියලා ඉන්ටර්විව් එකට ගියා නම් කියන්න යන්න එපා මම හැමදාම I'm collecting the money කියලා. මොකද කැෂියර් හැමදාම කරන්නේ ওই ටිකනේ. ඒ වෙනුවට ඔයාගේ වැලියු එක ඔයා කම්පැනියට පෙන්නනවා. කම්පැනියට ඇඩ් කරන්න යන වැලියු එකක් මෙතනින් දෙන්න. හරි. කවුද මෙතනින් කැමති අපි ලයිව් සෙෂන් එකකට යමු. පොඩි ප්‍රැක්ටිස් එකකට. මෙතන software engineersලා කවුරු හරි ඉන්නවද? ඇඩ්මින් මට ඔයාගේ හෙල්ප් එක ඕනේ. මෙතන software engineersලා කවුරු හරි ඉන්නවද? මට මයික් එක මියුට් කරලා ඕනේ එක්කෙනෙක්ගේ. උමයන්ගනී ඉන්නවා. උමයන්ගනීගේ මයික් එක මියුට් කරන්න පුළුවන්ද මට? උමයන්ගේ මට ඇහෙන්නේ නැහැ. good evening උමයන්ගනී. good evening sir. දැන් එනවද? ඔව් උමයන්ගනී මට චූටි බෑග්ග්‍රවුන්ඩ් එකක් ගැන කියනවද? ඔයාගේ এডুকেෂන් ඩීටේල්ස් ඔයා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියන එක චුට්ටක් මම ඉන්ටර්විව් එක නෙමෙයි tell me something about එකට කලින් මට ඔයා ගැන පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙනවද මට? okay sir. මගේ නම උමයන්ගෙන් ගුරුතුමන. ඉතින් මට අවුරුදු 27යි. ඉතින් මම දැන් ප්‍රයිවට් යුනිවර්සිටි එකක software engineer කෙනෙකුට ස්ටඩි කරන ගමන් තමයි මේ ජොබ් එකට එන්න බලන්නේ. මම කලින් ජොබ් එකක් කරලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි ජොබ් එකට එන්නේ. හරි උමයන්ගනී මට
දැන් මම ඔයා හිතන්න උමයන්ගනේ ඉන්ටර්විව් එකට ගියායි කියලා. ඉන්ටර්විව් එකට ගියාම දැන් උමයන්ගනේගෙන් මම අහනවා okay මම thank you for the attending. Tell me something about yourself. එහෙම නැත්නම් මම අහනවා ඔයාගෙන් run you through your resume කියලා. So උමයන්ගනේ කොහොමද මේකේ ඉංග්‍රීසි වලින් මට උත්තර දෙන්නේ? මට චුට්ටක් කියන්න ඔයා ඉන්ටර්විව් එකට ගියොත් කොහොමද කතා කරන්න කියලා. සිංහලෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. අපි ඉංග්‍රීසි හරි ගැස්ස ගමු පස්සේ. උමයන්ගනේ හිතන්න. hello. ඔව්. yeah. එහෙමද? දැන් ඇහෙනවා. ඉන්ටර්විව් ඔව්. මගේ නම උමයන්ගනි ගුරුසිංහ. මගේ නම උමයන්ගනි ගුරුසිංහ. ඉතින් මට අවුරුදු 27යි. මම දැනට ප්‍රයිවට් යුනිවර්සිටි එකක software engineer කෙනෙක් විදිහට ස්ටඩි කරන ගමන් තමයි ඉන්නේ. Okay. Okay. Thank you so much උගයන්නේ. Thank you participate වුණාට. learners ඔයගලන් දැක්කද උමයන්ගනි කරපු පළවෙනිම දේ. උමයන්ගනි මෙතන එයාගේ බයෝග්‍රැෆි එක කියන්න පටන් ගත්තා. මගේ නම උමයන්ගනි ප්ලස් කියලා මොනවද කිව්වා. කවමදාක්වත් ඉන්ටර්විව් එකේ ගිහිල්ලා ඔයගලන්ගේ නම කියන්න යන්න එපා. ඔක්කොම ඉන්ටර්වියස්ලා ඔයාගේ නම දන්න නිසා තමයි ආව එතන ඉන්ටර්විව් බෝඩ් එකත් කෝල් කරලා ඔයා එතන ඒ කට්ටියගේ ඉස්සරහිනේ. ඒ වෙනුවට මම අද ඔයගලන්ට ක්‍රමයක් කියලා දෙන්න. මෙන්න මේ ස්ක්‍රීන් එකේ බලන්න ඔයගලන් software engineer කෙනෙක් විදිහට ගියොත් ඔයගලන් කොහොමද කතා කරන්න ඕනේ කියලා. පළවෙනිම ලයින් එකේ ඔයා එක ලයින් එකෙන් කියන්න ඔයා කවුද කියන එක විස්තර කරන්න. දැන් ඔයා මොනවද කරන්න කියන එක විස්තර කරන්න. හොඳයි? උමයන්ගනි මම හිතනවා තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ දැන් මම මෙතන කියලා තියෙනවා මම software engineer කෙනෙක් අවුරුදු 2ක experience එකක් තියෙනවා. මම specialized වෙලා තියෙනවා cleaning වල scalable web applications හදන්නේම කළා. අනිත් එක මගේ using experience එකක් මම කියලා තියෙනවා මම මේ softwares මම පාවිච්චි කරලා තියෙනවා කියලා. මම දෙවෙනි line එකේ මම පෙන්නනවා මගේ past එක. මට past එකේ මම මොනවද කරලා තියෙන්නේ? මට මේ රස්සාවට අදාළව මට තියෙන එක්ස්පීරියන්ස් මොනවාද කියලා. මගේ ප්‍රීවියස් රෝල් එකේ මම කරලා තියෙනවා මම ඩිසයින් කරලා තියෙනවා e-commerce platform එකක් ඔප්ටිමයිස් කරන්න database එකක්. ඒ වගේම තමයි 140ක් significantly මගේ user experience එක මම වැඩි කරලා තියෙනවා. අපි future එක ගැනත් කතා කරනවා මෙතන ඇවිල්ලා මම කියනවා මාව hire කරොත් ඔයගලන් ඇවිල්ලා මට පුළුවන් ඔයගලන් කම්පැනි තියෙන complex engineering challenges වලට මට පිළිතුරු දෙන්න කියලා. මෙන්න මේ විදිහට තමයි අපි present, past and future system එකට අපි ආන්සර් කරන්න ඕනේ. alright මම හිතනවා හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ වගේම එහෙනම් අපි බලමු අපේ interview questions එකේ අපි practice කිරීම අනිවාර්යයි. practice හැමතිස්සෙම ඔයගොල්ලන්ව perfect කරනවා. අපිට grammar ප්‍රශ්න තියෙනවා නම් මගේ අරව ගන්න පුළුවන්. අපි interview වල බය වෙවි ටිකක් ගොත ගහනවා වගේ මොකද table එකෙන් එහා පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස්. මම ටේබල් එකේ මෙහා පැත්තේ ඉන්න නිසා මම දැකලා තියෙනවා ෆ්ලුවන්ට් ඉංග්‍රීසි කතා කරන අය පවා කතා කරන්නේ නැතුව ගොළු වෙලා ගල් ගහලා ඉන්න අවස්ථා මම දැකලා තියෙනවා. මම ඉන්ටර්නල් ජොබ්ස් සෑහෙන්න ඇටෙන්ඩ් කරලා තියෙන නිසා ඉන්ටර්නල් ජොබ්ස් වලත් මම දැකලා තියෙනවා මේ මාව නිතර වෙලේ දකින මිනිස්සු පවා ගොළු වෙලා මූණ දැක්කම කතා. මොකද මෙතන ප්‍රශ්නේ ඉන්නේ අපි ප්‍රැක්ටිස් නොකරපු නිසා. So මතක තියාගන්න practice makes perfect. ඒ නිසා ඔයගලන් ඉන්ටර්විව් එකට යන්න කලින් ඔයගලන්ගේ පිච් එක, ඔයගලන්ගේ වැලියු එක ඔයගලන් අනිවාර්යයෙන්ම ලියලා චුට්ටක් කන්නාඩි ඉස්සරහා ගිහලා ප්‍රැක්ටිස් කරන්න අමතක කරන්න එපා. හරි. දැන් ඒ වගේම තමයි ඉන්ටර්විව් බෝඩ් එකේ තව ක්වෙස්චන් එකක් තියෙනවා. අපි අහනවා අමාරුම ප්‍රශ්න වගේක් අහනවා. මේකට පිළිතුරු දෙන්න ක්‍රමයක් තියෙනවා. මේ ප්‍රශ්න අපි අහන්නේ අපි ඔයගලන්ගේ behavior එක බලන්න අවශ්‍ය වුණාම ඔයා කොහොමද ඇසිරින්නේ යම් කිසි ප්‍රශ්නයක් ආවම මේ star method එක කී දෙනෙක් අහලා තියෙනවද මට චුට්ටක් chat box එකේ දාන්න බලන්න මේ star method එක ගැන දන්න කට්ටිය අහලා හරි ප්‍රැක්ටිස් කරලා හරි කවුරු හරි තියෙනවද කියලා කියන එක participants මම engagement එකක් බලාපොරොත්තු වෙනවා කාගෙන් හරි star method එකට අද වෙනකන් කවුරු හරි face කරලා තියෙනවද කවුරු හරි මේ star method එක ගැන අහලා තියෙනවද මට චුට්ටක් chat box එකේ දාන්න බලන්න ඉක්මනින් කවුරු හරි තව එක්කෙනෙක් දෙන්නේ ටයිප් කරන්න yes නම් yes no නම් no කියලා දාන්න yes no කියලා විතරක් දැම්මත් හරි ඇති මට මේක චුට්ටක් engagement තියාගන්න okay star method එක කියලා කියන්නේ ටෙක්නික් එක අපි සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න
මෙතනින් අපි බලනවා අපි සමහර විට අහනවා ඔයගලන් කොහොමද කම්පැනි ප්‍රශ්නයක් මතුවුනාම. එහෙම නැත්නම් ඔයාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක් මතුවුනාම ඔයාට පුළුවන් ද මේක මැනේජ් කරන්න. එහෙම නැත්නම් පැනලා දුවන කෙනෙක්ද කියලා අපි හොයලා බලනවා. මෙතනින් අපිට අවු වෙනවා ඔයාගේ හැසිරීම. ඔයා කොහොමද හැසිරෙන්නේ කියලා කියන එක. දැන් සමහර අය මෙතන මොනවද කරන්නේ? අපි අහන ක්‍රමයක් තියෙනවා ප්‍රශ්න. මෙතන අපි මුලින්ම ඔයා අපිට පිළිතුරු දෙනකොට අපි අහනවා ඔයාගේ සිචුේෂන් එක ඔයා විස්තර කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කියන්න ඕනේ ඔයාගේ ප්‍රශ්නේ. ඔයා මොනවද මූණ දුන්න ප්‍රශ්නේ කියන එක අපි ඔයාට පළවෙනි අපිට විස්තර කරන්න ඕනේ. මේක කෙටියෙන් විස්තර කරාම හොඳටම ඇති. දෙවෙනි එක තමයි ටාස්ක් එක. ඔයාට එතන කරන්න සිද්ධ වුණේ මොකක්ද කියලා කියන එක. අනිත් කාරණේ තමයි ඇක්ෂන් එක. මෙන්න මේක තමයි චුට්ටක් ඔයා විස්තර කරන්න ඕනේ වැඩිපුර. ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න ඔයා ගත්ත පියවර මොකක්ද කියන එක. අනිත් එක තමයි රිසල්ට් එක. ඔයා ගත්ත ඇක්ෂන් එක නිසා ඔයාට මොකක්ද ලැබිච්ච සාර්ථක ප්‍රතිඵලය කියලා කියන එක. මොනවා කිව්වත් අන්තිමට ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා ක්වොන්ටිෆයි කරන්න ඕනේ ඔයාගේ රිසල්ට් එක. ඔයා ඩේටා වලින් එක්කෝ මගේ සේල්ස් 140ක් වැඩි වුණා, එක්කෝ මම කරපු වැඩක් නිසා මගේ ප්‍රොජෙක්ට් එක දවස් 3කට කලින් අපිට ඉවර කරන්න පුළුවන් වුණා. කොහොම හරි සම්පූර්ණ කරපු දෙයක් කියන්න ඕනේ. හරි. ස්ටාර් මෙතඩ් එක අහලා නැති කට්ටියට මම මෙතන කියන්නේ රික්‍රූටර්ස්ලා අපි අහන ප්‍රශ්න ටිකක් තියෙනවා මෙතන. අපි අහන ප්‍රශ්න ටික තමයි මෙන්න මේ විදිහට අහනවා. Tell me about a time when. මතක තියාගන්න අපි ස්පෙસિෆික් වෙලාවක් ගැන අහන්නේ. ඒ වෙලාව තමයි give me an examples of. මට උදාහරණයක් දෙන්න මෙන්න මේ විදිහට ඔයා මූණ දුන්න විදිහට. නැත්තම් describe a situation. මට අවස්ථාවක් කියන්න. ඔයා මේක situation එක like ඔයා difficult employee කෙනෙක් එක්ක ඔයා කොහොමද behave කරලා තියෙන එක. නැත්තම් මට අහන්න පුළුවන් have you ever faced a situation. ඔයා කවමදාක හරි මෙන්න මේ විදිහට ප්‍රශ්නයකට ඔයා මූණ දීලා තියෙනවද කියලා. මෙතන හොඳින් මතක තියාගන්න. මෙතන අහන්නේ නිශ්චිත සිද්ධියක්. ඕකේ. ඔගලන් ඒ නිසා කවමදාකවත් වටේ කරකෝ කතා කරන්න යන්න එපා. විනාඩියක් විනාඩි දෙකක් ඇතුළත උපරිම මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ ඔයගලම උත්තර දෙන විදිහට ඉන්ටර්විව් එකට තේරුම් යනවා ඔයාට කොච්චර දැනීමක් තියෙනවද ඔයා ගැන කියන එක. ඔයා ගැන ඔයා කොච්චර වට ප්‍රශ්නයක් ආවොත් ඔයා කොහොමද ඔයා මේක පිච් කරන්නේ. හොඳයි. මේ පිච් කරන ක්‍රමයට ඔයාට දැනගන්න පුළුවන් ඔයා කොහොමද මේක අපිට ඉදිරිපත් කරන්නේ. ග්‍රැමර් වැරදි ප්‍රශ්නයක් නෑ. අපි ලංකාවේ අපි හැමෝටම ඉංග්‍රීසි වල ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ටර්නැෂනලි ගොඩක් කතා කරන අයට පවා ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා නේටිව් ස්පීකර්ස්ලා ඇරෙන්න. නේටිව් ස්පීකර්ස්ලා ග්‍රැමර් බලන්නෙම නැහැ. අපේ ලංකාවේ මිනිස්සු ග්‍රැමර් බැලුවත් නේටිව් කට්ටිය ග්‍රැමර් බලන්නේ නැහැ. ඒ නිසා හැබැයි මේ ෆෝමැට් එකට දැම්මම අපිට තේරුම් යනවා ඔයා මොනවද කරන්නේ, ඔයා මොනවද කරලා තියෙන්නේ, ඔයා කියන්න උත්සාහ කරන්නේ මොනවද කියලා. දැන් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට බෑ ටීම් එකක් එක්ක වැඩ කරන්න. මාර ප්‍රශ්නයක් මේක. මොකද මම as a recruiter මම බලන්නෙම හෙට ඔයා ඇවිල්ලා හිතන්නවා මේ ලෝකේ ඉන්න හොඳම software engineer කියලා. මට ප්‍රශ්නයක් නැහැ. ඔයා හෙට අපේ කම්පැනියට આવොත් අපෙන් තමයි ඔයා වැඩ ඉගෙන ගන්න. right? ලෝකේ ඉන්න හොඳම කෙනාවත් අපි ඔයාට probation period එකක් දෙනවා මාස 6ක. අනිවාර්යයෙන් මේ probation period එක ඇතුළත ඔයා වැඩ කරන්න ඕනේ. හැබැයි එට ඔයා ඇවිල්ලා මගේ ටීම් එකේ member කෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන රණ්ඩු වෙන කෙනෙක් නම් මං කොහොමටත් කැමති නෑ ගන්න. මොකද අපි මෙන්න මේ behavioral කොච්චර හංගන්න උත්සාහ කරත් අපි මේ behavioral questions වලින් අපි හොයා ගන්නවා මේ මනුස්සයා මොන විදිය කෙනෙක්ද කියලා කියන එක අපිට ටක් ගාලා තේරෙනවා. එයා ඒ pitch කරන විදියට ප්‍රශ්නේ. alright. මොකද හොඳ කොච්චර හොඳ කෙනෙක් කියන්නේ ටොක්සික් එක එම්ප්ලොයි කෙනෙක් ඇති මුළු ටීම් එකම නැති කරන්න. so ඒ නිසා අපි නිතරම බලන්නේ ඔයා හෙට උදේට ඇවිල්ලා මගේ ටීම් එකේ ඉන්න අනිත් කෙනත් එක්කත් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවාද කියන එක තමයි අපි මේන්ලි අපේ පර්පස් එක. අපි මේන්ලි ඉන්ටර්විව්ස්ලා බලන්නේ මෙන්න මේකට තමයි අපි කියන්නේ කල්චරලි ඔයා ෆිට වෙනවයි කියලා කියන එක. වෙන මොකටත් නෙමෙයි. මහා ලොකු ඉංග්‍රීසි වචන හදාගෙන එච්චර කතා කරාට මෙන්න මේකට තමයි කියන්නේ ඔයා හරි. ඔයා මේ මගේ ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරන්න සුදුසුයි. මොකද හැම කම්පැනි එකකම තියෙනවනේ කල්චර් එකක්. මෙහෙම තමයි හැසිරෙන්න ඕනේ, මෙහෙම තමයි අඳින්න ඕනේ කියලා. අන්න එහෙමයි. අපි පොඩ්ඩක් එන්ගේජ්මන්ට් එකක් අපි දහමුද බලන්න. මට කවුරුරේ වොලන්ටියර් කෙනෙක් ඉන්නව නැත්නම් මම මේක ටේක් කෙයාර් කරන්න. මොකද ගොඩක් දෙනෙක් මේ behavioral questions අහලා නැහැ. මට අහන්න පුළුවන් software engineer කෙනෙක්ගෙන් tell me about a time when you had a handle tight deadline under pressure.
ඒ කියන්නේ ඔයා පීඩනයක් ඇතුළත ඩෙඩ්ලයින් එකක් ඉවර කරපු විදිය කියන්න කියලා කියනවා. ඒ කියන්න කියලා කියපුවාම සිංහලෙන් මට කවුරු හරි කියන්න පුළුවන්ද? කවුරු හරි වොලන්ටියර් කෙනෙක් ඉන්නවද මෙතන? සිංහලෙන් කියන්න බලන්න. ඉංග්‍රීසි වලින් ඕනේ නැහැ. ගයේෂා නෝ ගයේෂා අපි දැන් ඉගෙනගෙන යන්නේ ස්ටාර් මෙතඩ් එක තමයි. වොලන්ටියර් කෙනෙක් ඉන්නවද නැත්නම් මම වොලන්ටරි කියන්නද? හරි මම වොලන්ටරි කියන්න. මොකද ස්ටාර් මෙතඩ් එකේ අපි අහනවා ඩෙඩ්ලයින් එකක් කොහොමද හැන්ඩල් කරලා තියෙන කියලා. ඒ කියන්නේ ටාගට් එකක් දෙනවා. යම් කිසි ටාගට් එකක් අතරතුර කොහොමද මේ ප්‍රශ්න ඉවර කරේ කියලා අහනවා. So මේ ප්‍රශ්න ඉවර කරපු විදියට මම මොනවද කරන්නේ මෙතන ප්‍රශ්න තේරුම් ගන්න tell me about the time. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම ඔයා කියන්න කියලා කියනවා ඔයා කරපු. When you had handled the tight deadline. So එහෙම වුණාම මගේ situation එක තමයි මගේ පරණ රෝල් එකේ suddenly developer කෙනෙක් මොනවද වෙලා තියෙන major project එකක් handle කරන්න දවස් 3ක් තියද launch කරන්න තියෙති එයා මිස් වෙලා තියෙනවා. Okay? key developer මිස් වෙලා තියෙනවා අපිට handle කරන්න වෙලා තියෙනවා මේ situation එක. මගේ task එක තමයි ensure කරන්න තියෙනවා code tested and fix. ඒ කියන්නේ මම හරියටම මේ project කාලය ඇතුළත මේක මම officially මම මේක release කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. corporate world එකේ මම හද නැත්තම් හෙට අනිත් කෙනා මාව replace කරනවා. So තරඟයක් අපිට තියෙන්නේ ඒ නිසා අපි අනිත් කෙනාව replace කරන්න ලෑස්තිලා ඉන්නේ. ඒකට තමයි talent development team එකේ ඉන්නේ. So ඒගොල්ලන් කොයි වෙලාවෙත් තව කෙනෙක්ව ලෑස්ති කරලා තියලා තියෙන්නේ. කාවත් replace කරන්න බැහැයි කියලා නෑ. So මගේ task එක මට responsibility next level එකේ ඉන්න නිසා මට responsibility එකක් තිබ්බා. මට මේක fix කරන්න officially release date එකට අනිවාර්යෙන් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. So මං ගත්ත action ටික මොනවාද? මං ගත්ත action ටික තමයි මම කරේ meeting schedule කරලා තියෙනවා. මෙතන I prioritize the most critical features first. මම අමාරු features ටික first මේවා කරලා තියෙනවා. I schedule daily 15 minutes synchronized meeting with the remaining team. So මම හැමදාම දවස් 15ක් remaining team එක අනිත් කට්ටියත් එක්ක වැඩ කරලා තියෙනවා. අපි පැය දෙකක් extra වැඩ කරලා තියෙනවා focus ඇයිලා debugging. යම්කිසි දෙයක් fix කරන්න අපි හැමදාම පැය දෙකක් වැඩ කරලා තියෙනවා රෑ වෙනකන්. හරි. result එක මොනවාද? project එක exact date එකේ මට deliver කරන්න පුළුවන් වුණා. client උත් 95%ක්ම satisfactory score එකක් දීලා තියෙන. ඒ කියන්නේ client full satisfied වෙලා තියෙන්නේ. මෙතන මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා ඔයාලා. මම මේක අද කියලා දෙන්නම් හැමෝටම. මෙතන සාමාන්‍යයෙන් candidatesලා කරන ලොකු වැරද්දක් තියෙනවා. මේක චූටි වැරද්දක් නෙමෙයි. මොනවාරි ඇහුවම මේ වගේ tell me a situation කියලා ඇහුවම tell me a time කියලා ඇහුවම ඒගොල්ලන් හැමතිස්සෙම කතා කරන්නේ we did this, we did that, our team, we use කරනවා. හොඳින් මතක තියාගන්න මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඉන්ටර්විව් එක ඔයාට මිසක් ඔයාගේ අනිත් යාළුවන්ටවත් ඔයාගේ ටීම් එකටවත් නෙමෙයි. So ඉන්ටර්විව් එකක් අතරතුර ඔයා කතා කරනකොට I කියන එක use කරන්න. we කියන එක කවමදාක්වත් use කරන්න එපා. So මේක මගේ personal advice එකක්. මේක හොඳින් මතක තියාගන්න. ඉන්ටර්විව් එකේ I කියන එක use කරන්න, pronoun එක we කියන එක use කරන්න එපා. ඒ වගේම තමයි ඉන්ටර්විව් එකේ කොහොම හරි දැන් ඉතුරු ප්‍රශ්න ටිකට අපි උත්තර දුන්නනේ. දැන් එනවා අපේ chance එක. මතක තියාගන්න ඉන්ටර්විව් එකක් කියන්නේ equal partnership එකක්. ඕගලන් මා ගැන මම ඔයා ගැන අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තා වගේම ඔයාට දැන් අවස්ථාව වෙලා තිනවා මා ගැන තේරුම් ගන්න. So ඔයාට අයිතිය තියෙනවා ප්‍රශ්න අහන්න. So ගොඩාක් දෙනෙක් කරන්නේ මෙතන උපරිම බය වෙලා ඉන්න වෙලාව. ඒ කියන්නේ දැන් ප්‍රශ්න අහලා කොන්ෆිඩන්ට් එකක් තියෙන කෙනෙක් කරන්න අනිත් කැන්ඩිඩේට් කෙනෙක් එක්කෝ එපා වෙලා ඉන්නවා. අනිත් කෙනා බයට අපි අහනවා do you have any questions කියලා. අහපු ගමන් කෙලින්ම කියනවා no sir කියලා. මතක තියාගන්න කම්පැනි එකට කෝපරේට් වර්ල්ඩ් එකේ ඇවිල්ලා හිර වුණාන් පස්සේ ඔයාට තියෙන ප්‍රශ්න අහන්න තු ඉන්ටර්විව් බෝඩ් එකෙන් ඇවිල්ලා ඔයාට ගැලවෙන්න නම් බෑ. කෙලිම ඉන්ටර්විව් බෝඩ් එකේ එදාට අහයි ඔයා මොකක් කරේ මම මට ඉන්ටර්විව් එකේ තියලා මේක ඇහුවේ නැහැ නේ කියලා කියේ. ඕක සාමාන්‍ය ටෙක්නික් එකක් රෙක්රූටර්ස්ලාගේ HR ලාගේ. HR නිතරම යූස් කරනවා. ඔයාට ඉන්ටර්විව් එකේ තියලා අහන්න තිබ්බනේ. ඔයා ඇහුවේ නැහැ නේ කියලා කියයි. So ඒ නිසා question අහන්න තියෙන අවස්ථාව ඔයගලන් නැති කරන්න එපා. බය නැතුව
වැදගත් ප්‍රශ්නයක් අහන්න මේ පර්සනල් ක්වෙස්චන් අහන්න යන්න එපා ඉන්ටර්විව් එකේ. හොඳේ. සමහර අය ඉන්නවා ඔහොම අහන අයත් ඉන්නවා. ඒ නිසා මේක ඔයා ජොබ් එක ගැන ඔයා පෙන්නනවා ඉන්ට්‍රස්ට් එකක්. ඒ වගේම ඔයා ප්‍රොඇක්ටිව් කියලා පෙන්නනවා. ඔයා සාමාන්‍යයෙන් අපි කියනකන් දෙයක් කරන්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඔයා අපෙන් අහලා දෙයක් කරයි කියලා අපිට විශ්වාසයක් අපිට එතන ඇති වෙනවා. සෝ මේක හුඟක් වැදගත් තැන. අල්ටිමේට්ලි ඔයාට අහන්න පුළුවන් ක්වෙස්චන් එකක් තමයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට මේ රෝල් එකේ ඊළඟ මාස 3 ඒ කියන්නේ මගේ ප්‍රොබේෂන් පීරියඩ් එකේ මට මොනවද කරන්න තියෙන්නේ චුට්ටක් අපිට මේ කැන්ඩිඩේට් ටිකක් හොයලා බලලා ඇවිල්ලා තියෙන්නේ යම් කිසි දෙයක් දන්නවයි කියලා හිතනවා මේ ක්වෙස්චන් එකම අනිවාර්යෙන් අවශ්‍ය නැහැ ඔයගලන්ට අහන්න පුළුවන් ඕනනම් මට කියන්න පුළුවන් මගේ වැඩ කරන ටීම් එක කවුද කියලා අහන්න පුළුවන් එහෙමත් නැත්නම් අපිට සාමාන්‍ය අපි මිඩ් සීනියර් ලෙවල් එකකට අපි ගියා නම් අපිට අහන්න පුළුවන් මේකේ මේ පොසිෂන් එකේ මගේ ඊළඟ ලේයර් එක මොකක්ද කියලා අහන්න පුළුවන් අපි ඒ වගේ ක්වෙස්චන්ස් අහනවා හුඟක් දෙනෙක් අපෙන් අහලා දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් සමහර අය අපෙන් අහනවා මේ කම්පැනි කල්චර් එක කොහොමද කියලා අහන කට්ටියක් ඉන්නවා. වර්ක් කල්චර් එක කොහොමද එකෝ ෆ්‍රෙන්ඩ්ලිද නැත්නම් ප්‍රොෆෙෂනල් මොකද සමහර IT කම්පැනිස් වල ගියා මාර ෆ්‍රෙන්ඩ්ලි. සාමාන්‍යයෙන් මම වැඩ කරන කම්පැනි මාර ෆ්‍රෙන්ඩ්ලි වර්ක් කල්චර් එකක් තියෙනවා. අපිට අපි ෆැමිලි එකක් වගේ අපි ඉන්නේ. සෝ අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න ඕගලන්ට හොඳට පුළුවන් මේක ඕගලන්ගේ හොඳම අවස්ථාව. ඔයා ගැන යන්න විනාඩියක් තියෙද්දිත් ඔයා ගැන යම් කිසි දෙයක් ඉන්ටර්විව් එකට ඔයාගේ ඔළුවට දාලා යන එක. ඕකේ. ඔන්න ආවා ෆේස් 4 එක. ෆේස් 4 එක ගොඩාක් ඉම්පෝටන්ට්. කවුරු හරි මෙතන අද වෙනකන් දුන්න සැලරි එක ඇක්සෙප්ට් කරලා තියෙනවද? මට ජොබ්ස් කරන කට්ටිය ඉන්නවනේ යස් කියලා දාන්න මම චුට්ටක්. හරි. ජොබ් කරන කට්ටියෙන් උගාක්ම දන්නවා සැලරි නෙගෝෂියේෂන් එක අපේ මේන් පාර්ට් එක. සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් කරන්නේ අපිට ජොබ් එකක් ඕන නිසා අපේ තමන්ගේ වටිනාකම දැන නැතුව ඔෆර් එකට එක දුන්න ගමන්ම yes කියලා accept කරනවා. ඊට කලින් අපිට negotiation part එකක් තියෙනවා. මතක තියාගන්න හැම කම්පැනියම බජට් එකක් තියෙනවා. අපේ යුතුයකම තමයි HR ගේ ප්‍රධාන රෝල් එක මගේ KPI එකටත් link වෙච්ච එකක් තමයි මම මේ බජට් එක ඇතුලේ තමයි මං කෙනෙක්ව ගන්න ඕනේ. මට ඒ බජට් එකෙන් එහා යන්න බෑ. සෝ මම පුළුවන් තරම් ඔයාත් එක්ක කරන්නේ මොනවද? ඔයාව මේ අඩුපඩියට ගන්න මම සෙල්ලම් කරනවා. ඒ මගේ ජොබ් එකේ හැටි. සෝ ඕගලන් දැනගන්න ඕනේ මට රේන්ජ් එකක් දීලා තියෙනවා කියන අන්ඩර්ස්ටෑන්ඩ් එකේ ඉන්න. අන්ඩර්ස්ටෑන්ඩ් එකේ හිටියම කවමදාක්වත් ඔයා මුලින්ම සැලරි එක ඉල්ලන්න යන්නේ එපා. ඒ කියන්නේ නම්බර් එකක් දීලා මට මෙච්චරක් තමයි ඕනේ කියලා කියන්න යන්නත් එපා. දෙවෙනි රූල් එක තමයි මේකේ ඔයා අනිවාර්යයෙන්ම රිසර්ච් කරලා මාකට් එක ගැන දැනගන්න. මාකට් එක ගැන දැනගත්තොත් ඔයාට පුළුවන් බය නැතුව negotiate කරන්න based on market standard and with my experience කියලා ඔයාට බය නැතුව කතා කරන්න පුළුවන්. ඔයා fresher වුණත් ඔයා බය වෙන්න එපා. fresher වුණත් මාකට් එක understand කරලා ගියාම ඔයාට පුළුවන් salary part එක negotiate කරන්න බය නැතුව negotiate කරන්න පුළුවන්. So මේක ඔළුවේ තියාගෙන යන්න. කොහෙන්ද දැන් හොයාගන්නේ salary negotiate කරන එක? කොහොමද market salary එක හොයාගන්නේ? ඔයාට පුළුවන් payscale.com කියලා එක තැනක් තියෙනවා. එතනින් පුළුවන් type කරලා ඔයා යන්න යන intern එක search කරලා බලන්න. Okay? AI තෙලින්ම ගහලා බලන්න මම ශ්‍රී ලංකාවේ මෙන්න මේ job එකට යන්නේ. මට මේකේ market range එක දෙනවද? එහෙම නැත්නම් පුළුවන් payscale.com කියලා තියෙනවා glassdoor.com කියලා තියෙනවා ඉන්ටර්නැෂනල් වලට යන්න. එහෙම නැත්නම් bayet.com කියලා තියෙනවා. මෙන්න මේ වගේ වෙබ්සයිට් හැම එකකම ඔයාට චෙක් කරලා බලන්න පුළුවන්. හොඳයි. ඔයා හිතන්න ඔයාට මේ කිසිම දෙයක් ඔළුවට ගියේ නැහැ අන්තිමට. මාකට් රේන්ජ් එක මතකත් නැහැ. ටෙන්ෂන් වෙලානේ හොඳට ඉන්නේ. දැන් පැකේජ් එකක් ඕනේ. මොකද හරියට පැකේජ් එක කිව්වේ නැත්තම් ඔයා වැඩි ගාණක් කිව්වොත් මොනවද වෙන්නේ? ඔයා ජොබ් එකට ගන්න නැහැ. මම කෙලින්ම අවුට් කරනවා එතනින්. ඔයා අඩු ගාණක් කිව්වොත් මට වාසිය හැබැයි ඔයාට එතනින් යාට ජීවත් වෙන්න බෑ. ඔයා කරන්නේ ඊළඟ එම්ප්ලොයි දිහා හැමතිස්සෙම බලලා අයියෝ මට වැඩි සුදුසුකම් නැති කෙනෙකුට පඩි වැඩිනේ ඉන්න එක තමයි කරන්නේ. ඕක සාමාන්‍ය ප්‍රැක්ටිකල් දෙයක් අපි දැකලා තියෙනවා. ඒ නිසා negotiation part එක හරියට කරන්න ගොඩාක්ම important තැනක් මේක. ඔයාට මොකොත්ම මතක නැත්තම් මේ ඔයාගෙන් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් based on my skills and value I bring to the organization I expect a fair package. මම based on ඔයාට හිතනවනම් මේ පඩිය සුදුසුයි කියලා ඔයා එතකොට join වෙන්න. ඒකේ කිසිම doubt එකක් නැහැ. හැබැයි salary negotiate කරන්න නැතුණ යන්න එපා. first offer එක accept කරන්නත් එපා. negotiate කරන්න බය නැතුව. බය නැත් මොකද ඔයාගේ value එක දෙන්නේ නැති කම්පැනියක් ඔයාට වැඩකුත් නැහැ. ඒ නිසා salary එක
අනිවාර්යයෙන්ම negotiate කරන්න. මොකද HR එකේ ගේම් එක තමයි within the budget ඔයාව රස්සාවට ගන්න ඕනේ කියලා කියන එක. අපි අනිවාර්යයෙන්ම මේකට train වෙලා තින්නේ. අපි දන්නවා අපි කොහොමද negotiate කරලා අපි filter කරලා තමයි අපි ගන්න. අපි පුළුවන් තරම් අපිත් negotiate කරනවා. අපිට හොඳට දන්නවා salary negotiate කරන්න අපි train කරලා තියෙන එකට. ඒක අපේ experience එක within අපේ job එකත් එක්ක අපිට එනවා automatically. So අනිත් sauce එක. දැන් හරි ඔයා career CEO කෙනෙක් complete වෙනවට step 4ක් තියෙනවා. The first step එක තමයි අපි කරන්න තියෙන්නේ මෙතන අපි job source කරලා job එකක් හොයාගෙන ඉන්න ඕනේ. ඇයි අපි job එකක් හොයාගන්න ඕනේ? මේ job එකේ තියෙනවා keywords ටිකක්. job එකක් කරන්න අවශ්‍ය job description එකක් තියෙනවා. ඒ කියන්නේ advertisement එකක් තියෙනවා. job description එක අතරින් ඒක ලොකු වචනයක්නේ. job ad එකක දාලා තියෙනවනේ. ඔයාට මෙන්න මේ ටික ඕනේ. ඔයාට degree එකක් ඕනේ. ඔයාට Python තියෙන්න ඕනේ. ඔයාට තව මොනවද කියන්නේ? ඔයාට typing මෙච්චර speed එකේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට English fluently කතා කරන්න මෙන්න මේ ටික අපි අඳුර ගන්න ඕනේ. So ඒ නිසා first job එක හොයනවා. දෙවෙනි step එක අපි කරන්නේ resume එකක් build කරනවා. resume එක ATS friendly වෙන්න නම් ඕනේ. So ඒ වගේම තමයි interview preparation එක. මතක තියාගන්න ලෝකේ මෙච්චර හොඳ අය බී වෙලා තියෙන ඒගොල්ලන් හැමෝම ප්‍රැක්ටිස් කරලා ගිහිල්ලා තියෙන්නේ. නැතුව කවමදාකවත් සින්දුවක් කියන්න උනත් ස්ටේජ් එකට එකපාරට ගිහලා සින්දු කියලා නෑ. උදේ ඉඳන් හවස වෙනකම් ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරලා එන කැන්ඩිඩේට් අපිට හොයා ගන්නත් අපිට ලේසියෙන් පුළුවන්. මොකද මේ කැන්ඩිඩේට් හරි ප්‍රිසයිස් ආන්සර් කරන විදිය. ඉන්ටර්වියුව කෙනෙක්ට හරි මම තව ටෙක්නික් එකක් කියලා දෙන්න මම මුලදී කියපු නැති එකක්. ඔයා ඉන්ටර්වියු රූම් එකට ඇතුල් වෙනකොටම මම නිතරම හිතන දෙයක් තියෙනවා. ඕන කැන්ඩිඩේට් කෙනෙක් ඔන්ලයින් ආවත් මම හිතන දෙයක් තියෙනවා. මේ කැන්ඩිඩේට් වෙන්න ඕනේ මම හොයලා සිලෙක්ට් කරන කැන්ඩිඩේට්. මම මෙයාව සිලෙක්ට් කරලා මට තියෙනවා ටයිම් ෆ්‍රේම් එකක්. මට තියෙනවා දවස් 100ක් ඇතුළත ලංකාවෙන් කෙනෙක් සෞදි අරේබියාවට ගෙන්න ගන්න. මම දවස් 100 ඇතුළත මම මේක ෆිල්ටර් කරලා ඉවර කරන්න ඕනේ. මගේ ටාස්ක් එකක් ඒක. ආයි කතා දෙකක් නැහැ. So මට ඔයාත් එක්ක ආගියු කර කර ඔයාව ෆේල් කර කර ඔයාට මට ඉන්න වෙලාවක් නැහැ. මම නිතරම හිතන්නේ මම හොයන කැන්ඩිඩේට් මෙයා වුණා නම් හොඳයි. එතකොට මම හිතන විදිහ ඔයා වෙන්න නම් ඔයා ප්‍රැක්ටිස් කරලා චුට්ටක් මගේ ඉස්සලා ලස්සන්ට ප්‍රෙසන්ට් කරන්න ඕනේ. So අවසාන ස්ටෙප් එක තමයි අපේ ස්ටෙප් නම්බර් 4 එක තමයි salary negotiation. So guys මතක තියාගන්න salary negotiation main part එකක්. ඔයා වැඩිපුර බජට් එකක් කිල්ලුවත් හරි ඔයාට ඒ බජට් එක හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ROI එක හොඳට දැනගෙන අපි හිඟා කරනවනේ මෙතන. සමහර අය හිතන් ඉන්නේ අපෝ මම සල්ලි ඉල්ලුවා මේ මිනිහා මාගෙන මොනවා හිතයි දන්නේ නැහැ කියන එක. හිඟා කරන ගන්නේ අන්තික බොරුවට නිකන් අපේ වැලියු එක ඕනාට වැඩි උළුපල පෙන්නන්නත් එපා. එහෙම වුණාම ප්‍රශ්නයක් ඇවිල්ලා. මොකද ඔයා ගැන දන්නේ නැතුව ඇවිල්ලා මං කෙලින්ම අහපු ගොඩාක් තැන් තියෙනවා. ඇයි මෙච්චර ඉල්ලන්නේ කියලා කියන එක. එතකොට උත්තර නැහැ. ඇයි මෙච්චර ඉල්ලන්නේ කියලා කොහොම උත්තර නැහැ. අර මාකට් එක රිසර්ච් කරලා මගේ වැලියු එක මෙච්චරයි මගේ රිටර්න් එක ඉන්වෙස්ට්මන්ට් එක මෙච්චරයි කියන එක දන්න කෙනා ලස්සනට කතා කරනවා. කරියර් CEO කෙනෙක් වෙන්න ඕගොල්ලන් මේ ස්ටෙප් ටික ඔක්කොම අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා ලොකු එක්ස්පීරියන්ස් ගැප් එකක්. මේ එක්ස්පීරියන්ස් ගැප් එක දැන් මම අද ඔයගලන්ට මේ 4 ස්ටෙප් එක කියලා දුන්නා. අපේ ඔබ්ජෙක්ටිව්ස් අතර මම පෙන්නලා දුන්නා. ඒකෙන් ඔයගලන් දන්නවා what කියන එක. මොනවද කරන්න ඕනේ කියන එක ඔයාට දන්නවා. how to do කියන එක තමයි flawless passing ATS resume එකක් හදන්න ඕනේ. star method practice කරන්න ඕනේ. ඒක delivery කරන method එක සහ කොහොමද ඔයගලන් ඒක step by step follow කරන්න කියලා මට ඔයගලන් දැනගන්න අනිවාර්යයි. so හොඳට මතක තියාගන්න. ඔයගලන්ට චූටි වැරදීමක් සිද්ධ වුණොත් මේ process එකේ මොකක් හරි තැනක් ඔයගලන්ට මිස් වුණොත් අනිවාර්යයෙන්ම jobless වෙලා මාස ගාණක් ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසාම හේතුව නිසා තමයි ගොඩාක් අය ඇවිල්ලා මෙතන ඇවිල්ලා තියෙන්නේ අද මේ මාස්ටර් කෝස් එකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රයෝජන ගන්න. ඒ නිසාම මගේ ඊළඟ ඒම් එක තමයි මම මෙතන ඉන්ටර්වියු මාස්ටර් කියලා කෝස් එකක් මම බිල්ඩ් කරලා තියලා තියෙනවා. ඒකෙන් ස්ටෙප් බයි ස්ටෙප් මම වීඩියෝ 16ක් ඇතුළත පුරුදු කරලා තියෙනවා. කොහොමද ප්‍රායෝගිකව මේක how to do කියන එක මම පෙන්නලා තියෙනවා. එතන තියෙනවා ATS resume template එක. ඔයා fresher කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා experienced candidate කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා රට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මෙතන ඒ වාසියක් තියෙනවා. templates තියෙනවා. කොහොමද දාන්නේ මොනවද දාන්න ඕනේ මොනවද එන්න ඕනේ කියලා. අනිත් එක live mock interviews මගෙත් එක්ක practice කරන්න පුළුවන්. ඕනෑම field එකක ඕනෑම industry එකක මම general assistant ඉඳලා
මම head of the department ඒ විතරක් නෙමෙයි මම director level පවා මම interviews conduct කරලා තියෙනවා. මම ඒ නිසා දන්නවා ඉන්ටර්වියු බෝඩ් වල ප්‍රැක්ටිකලි මොනවද වෙන්නේ කියන එක. ඔයා මොනවද උත්තර දෙන්න ඕනේ, ඔයාගේ අඩුපාඩු මොනවද, ඔයාගේ බොඩි ලැන්ග්වේජස් මොනවද කියන එක මම දන්නවා. කොහොමද throughout the interview ඔයාගේ හිනාව මේන්ටේන් කරගෙන ඉන්න ඕනේ, ඔයාගේ environment එක හදලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඕනෑම doubt එකක්, ඕනෑම රැක, ඕනෑම වෙලාවක one on one career coaching session එකක් මගෙත් එක හදා ගන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි session එකේ last එකට ඇවිල්ලා තියෙන්නේ. ඕකේ most important thing අපි unlock කරන්න යනවා exclusive bonus එක. මේක ඔයාට admin කියලා දෙයි Mr. බුද්ධික ඔයාට ආයි මම hand over කරන්න. මේ training session එකේ කරුණාකර මේ please මේ QR scan එක scan කරන්න, scan කරලා ඔයගලගේ feedback එක මට ලබලා දෙන්න. මට ඒක ගොඩාක් මට important නෙයි. මොකද මගේ ඊළඟ sessions මට හදා ගන්න මොකද්ද මම import කරගන්න ඕනේ, අනිත් එක ඔයගොල්ලෝ මොන වගේ sessions ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මම ආයි microphone එක මම hand over කරනවා Mr. බුද්ධිකට. බුද්ධික ඕකේ. හරි මම හිතනවා මිස්ටර් රිෂාඩ් ඔයගොල්ලන්ට කතා කරා දේවල් ටිකක්. මුලින්ම මේ ඉල්ලන්න තියෙන දේ තමයි මේ QR එක ස්කෑන් කරලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලට මැසේජ් එකකුත් එයි. හරි ඔයා මේක ස්කෑන් කරලා ඔයාලට ලින්ක් එකක් විදියටයි මේක ෆෝන් වලින් ඉන්න අයට ස්කෑන් කරන්න බැරි වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඔයා ෆෝන් එකකින් නැති කෙනෙක් නම් ඔයා ස්කෑන් කරන්න, ඔයාලට ලින්ක් එකකුත් එයි chat එකට. ඒතර ඔයා මේක ස්කෑන් කරලා අපිට අප්ඩේට් එකක් දෙන්න. මොකද ඔයාගේ ෆීඩ්බැක් එක අපිට මාර විදියට වටිනවා. මොකද හේතුව තමයි ඔයා මේ දෙන ෆීඩ්බැක් එකෙන් උදාහරණයක් විදිහට රෆ්ලි ගත්තොත් එහෙම අපි මෙතනින් එහාට එක්ස්ක්ලූසිව් බෝනස් ටික ඊට පස්සේ ඔයාට giveaway එක අපි ඊට පස්සේ කතා කරමු. එතකොට මේකෙදී ඔයා ප්‍රෝග්‍රෑම් එකේ ඕවරෝල් කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක මේක අනිවාර්යෙන්ම ඔයා ෂෙයා කරගන්න. හරි එතනින් එහාට සෙෂන් එකේ ක්වොලිටි එක මොන වගේද? හරි එතකොට මිස්ටර් රිෂාඩ් ඔයාලට කියලා දීපු දේවල් ඔයාලට තේරුණාද කොහොමද? ඊට අමතරව සජෙෂන් ඔයාට මේක අපිට ඉම්ප්‍රූව් කරගන්න මොනවද තව කරන්න තියෙන්නේ? හරි මොනවද තව ඇඩ් වෙන්න ඕනේ? ඕගොල්ලන්ට පෙරක ප්‍රශ්න අහලා තිබ්බනේ. හරි අරක කියලා දෙන්න මේක කියලා දෙන්න. ඕකේ හරි. එතකොට මේකෙදි අපිට හැම එකම කවර් කරන්න අමාරුයි. මොකද රීසන් එක තමයි මේක අපි පැයක කාලයක් විතරයි මේ ප්‍රෝග්‍රෑම් එක ෂෙඩියුල් කරලා තියෙන්නේ. හරි ඒ නිසා ඉස්සරහට තියෙන ප්‍රෝග්‍රෑම් වලදී අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක ස්කෑන් කරලා හරි ඔය අප්ඩේට් එක දෙන්න. එතකොට ඔයාලට ලින්ක් එකක් ලැබිලා ඇති. ෆීඩ්බැක් එකක් දෙන්න. හරි ඒ අතරතුර මේක පස්සේ සේව් කරලා තියාගන්න, පස්සේ ෆීඩ්බැක් එක දෙන්න. එතකොට මෙතනින් එහාට මම මේ පාඨමාලාව සම්බන්ධව මේ බෝනස් ටිප්ස් මොනවද මේ දේවල් ටික සම්බන්ධව මම ඕගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න. එතකොට මේ මිස්ටර් රිෂාඩ් කතා කරා වගේ විශේෂම දේ තමයි එතකොට මේ පැත්තට එමු දැන්. හරි මේන්ලිම දේ තමයි මේ පාඨමාලාව. හරි එහෙම නැත්නම් මේ මාස්ටර් ක්ලාස් එක කාටද ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා ඇහුවොත් කැටගරිස් තුනකට තමයි මේක ක්‍රියේට් කරලා තියෙන්නේ. හරි පළවෙනි කැටගරි එක තමයි ෆස්ට් ටයිම් ජොබ් එකකට යන්න බලාගෙන ඉන්නේ. හරි මොකද ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ජොබ් එකකට යන්න ගියාම දැන් අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක කොච්චරද කියන එක නේ. මොකද ඔයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් මොන වගේ ලෙවල් එකක තිබ්බත් ඔයාගේ එක්ස්පීරියන්ස් එක සෑහෙන දුරට බලනවා. පැහැදිලි? එතකොට පළවෙනි එක තමයි මේ කැටගරි එක. ඔයා ෆස්ට් ටයිම් ජොබ් එකට ඔයා ග්‍රැජුවේට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ෆස්ට් ටයිම් ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙන නම් ඔයාට මේ පාඨමාලාව මේ මාස්ටර් ක්ලාස් එක සෑහෙන වටිනවා. දෙවෙනි කැටගරි එක තමයි ඔයා ජොබ් එක ස්විච් කරන් ඉන්න කෙනෙක් නම්. හරි ජොබ් එකේ බොස් එක මොන හරි ප්‍රශ්නයක් දාගෙන හරි සැලරි එකේ මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් හරි ඔයා ජොබ් එක ස්විච් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට මේ පාඨමාලාව ගැලපෙනවා. තුන්වෙනි කැටගරි එක තමයි ඔයා පිටරට රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. හරි ඔයා පිටරට රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට මේක ගැලපෙනවා. එතකොට මේකෙදී ඔය ස්කෑම්ස් හරි ඒජන්සි වලට අහු වෙලා ගොඩක් දේවල් තියෙනවා නේ. හරි බෙලක් ඇයට ඒවා කොහොමද ඔයා අවොයිඩ් කරලා ඔයා හරියට කොහොමද ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්නේ, කොහොමද ඇප්ලිකේෂන් එකක් දාන්නේ, ගොඩක් දේවල් මේක ඇතුලේ කතා කරනවා. එතකොට මෙන්න මේ කැටගරිස් තුනට තමයි මේ පාඨමාලාව ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට මේ පාඨමාලාව ගත්තොත් එහෙම ඉන්ටර්වයුව මාස්ටර් කියන පාඨමාලාව මේක පවර්ට් කරන ඇකඩමි ඔෆ් බිලියනර්ස් ආයතනේ. එතකොට මේක මාස්ටර් කැටගරි එකේ පාඨමාලාවක්. ඒ කියන්නේ මේක බිගිනර්ස්ලාට තියෙන එකක් නෙමෙයි. මේක මාස්ටර් කැටගරි එකේ. එතකොට මේක ඇතුලේ මේ කතා කරලා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ පැයක කාලය ඇතුළතදී අපිට කතා කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එතකොට මේ පාඨමාලාව ඇතුලේ ඔයාලට මේ ඕවරෝල් ඔක්කොම දේවල් ටික ඔයාට කවර් වෙනවා. එතකොට ලෙසන්ස් 17කට වැඩි 16කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලෙසන්ස් 17ක් විතර තියෙනවා මොක ඉන්ටර්වියු එකත් එක්ක. අපි ඉස්සරහට මම ඒක කියලා දෙන්නම්. මේ පාඨමාලාවට අදාළ ඉන්ටර්වියු එක තියෙනවා. අපි මේක පොඩ්ඩක් බලමු. මේක බලලා ඔයාට මේකෙන් අයිඩියා එකක් ගන්න කොහොමද පාඨමාලාව තියෙන්නේ, කොහොමද වෙන්නේ කියලා මේක බලලා අපි ඉස්සරහට තියෙන පොයින්ට්ස් ටික කතා කරමු. ඔයා CV 100 ගණනක් යවලා ඇති. ඒත් එක ෆෝන් කෝල් එකක්වත් ආවේ නැද්ද? නැත්නම් ඉන්ටර්වියු ගියාට පස්සේ අපි පස්සේ දන්වන්නම් කියලා එයාලා අතුරුදහන් වුණාද? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ සුදුසුකම් වල නම් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා තවත් අවස්ථාවක් වෙනතුරු බලා සිටින passive applicant කෙනෙක් වීම නිසායි.
අද මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ කරියර් එකේ CEO කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයා දන්නවද ලෝකේ ජොබ් අවස්ථා වලින් 80%ක්ම පුවත්පත්වල කිසිම වෙබ්සයිට් එකක පළ වෙන්නේ නැහැ. ඒ තමයි the hidden job market එක. ඔයා ඉතින් හැමදාම කරන්නේ ඉතිරි 120ත් එක්ක රණ්ඩු කරන එක තමයි. අනිත් පැත්තෙන් ඔයාගේ CV එක HR කෙනෙක් දකින්නත් කලින් ATS AI සිස්ටම් මාර්ගයෙන් රිජෙක්ට් වෙනවා. මම රික්‍රූට්මන්ට් ශාස්ත්‍රයේ අවුරුදු 19ක් තිස්සේ සෞදි අරාබියාවේ දැවැන්ත ආයතනයක බඳවා ගැනීමේ තීරණ ගන්න කෙනෙක් විදියට මම සිස්ටම් එකේ සිද්ධ වෙන දේවල් රහස් සියලු දේම මම ප්‍රැක්ටිකලි දන්නවා. අන්න ඒ නිසා තමයි මම Academy of Billionaires සමග එකතු වෙලා මම මේ ඉන්ටර්විව් මාස්ටරි පාඨමාලාව නිර්මාණය කළේ. මෙතනදී මම ඔයාව අදියර 4ක් යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මම සූදානම්. ෆේස් 1 එක යටතේ අපි කොහොමද ජොබ් එකක් හොයාගන්න මානසිකත්වයෙන් මිදිලා කරියර් CEO කෙනෙක් වෙන්නේ කොහොමද? ෆේස් 2 එක යටතේ අර 80% හැංගුණ ජොබ් මාකට් එක නෙට්වර්කින් හරහා අපි කොහොමද ඒ සඳහා ඇතුල් වෙන්නේ කියලා. ෆේස් 3 එක ATS පද්ධතිය පරාදය කරන CV එකක් සහ headhunters-ලා ඔයාව හොයාගෙන එන විදිහට LinkedIn profile එක කොහොමද හදන්නේ? ෆේස් 4 එක යටතේ ඉන්ටර්විව් බෝඩ් එක වින් කරලා ඔයාට ලැබෙන මුල්ම සැලරි ඔෆර් එක තවත් 120කින් එහෙම නැත්නම් 130කින් කොහොමද වැඩි කරගන්නේ? සැලරි නෙගෝෂියේෂන් කරන රහස් ක්‍රමවේදයන් මොනවද? ඔයා A level ඉවර කරන කෙනෙක් වුණත් ජොබ් එකක් මාරු කරන්න ඉන්න කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් පිටරට රැකිය අවස්ථාව බලන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේකේ තියෙන ස්ටාර් ප්‍රොටෝකෝල් වැනි ලෝකේ සම්මත ක්‍රමවේදයන් ඔයාගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේක තවත් තියරි පන්තියක් නම් නෙමෙයි. මේක ප්‍රැක්ටිකල් රියැලිටි එකක්. ලක්ෂ ගණන් වියදම් කරලා කාලය නාස්ති කරන එක නතර කරන්න ඔබේ වෘත්තීය ජීවිතයේ පාලනය ඔබේ අතට ගන්න. පහත දැක්කන ලින්ක් එකෙන් අදම ලියාපදිංචි වෙන්න මම සූදානම් ඔබව ලෝක මට්ටමේ වෘත්තිකයෙක් කරන්න. ඔබ සූදානම්ද? ඕකේ. හරි මම හිතනවා හැමෝටම අයිඩියා එකක් එන්න ඇති. එතකොට පාඨමාලාවේ ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද කියන එක මම ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්නම්. බේසික් කොහොමද ඉන්ක්ලූඩ් වෙන්නේ කියන එක. එතකොට මේක මොඩියුල් 4කට තමයි ක්‍රියේට් කරලා තියෙන මේ පාඨමාලාව. එතකොට මේකෙදි තියෙන මේ මාස්ටර් ක්ලාස් එකේ තියෙන විශේෂම දේ තමයි ඔයා කිසිම දෙයක් නොදන්න කෙනෙක් වුණත් හරි ඔයාලට බේසික් ලෙවල් එකේ ඉඳලා ඔක්කොම කියලා දෙනවා. එතකොට මුලින්ම ඔයාලට phase 1 එකේදී ඔයාලට කතා කරනවා ෆවුන්ඩේෂන් and mindset. ඔයා කොහොමද ඒ කියන්නේ ඉන්ටර්විව් එකකදී ඔයා ගිහිල්ලා ඔයාගෙන් ප්‍රශ්න අහන තැන නෙමෙයි ඔයා ඉන්ටර්විව් එක පාස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මෙතන ඉන්න පුළුවන් ඉන්ටර්විව් වලට ෆේස් කරපු කට්ටිය අනිවාර්යෙන්. හරි ජොබ් වලට යන කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඔයා ඉන්ටර්විව් එකට යන තැන ඉඳලා කියන්නේ ඔයා දොර ඇරලා ඇතුළට යන තැන ඉඳලා ඔයා සිලෙක්ට්ද නැද්ද කියන එක තීරණය වෙනවා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකේ විදිහට ලොකු ක්වොලිෆිකේෂන්ස් නැති අයත් හරි ක්වොලිෆිකේෂන්ස් තියෙන අයට වඩා සැලරි වලට ගිහිල්ලා තියෙනවා. මම පර්සනලි මගේ එක්ස්පීරියන්ස් එකේ මගේ කැරියර් ජර්නි එකේ මම දැකලා තියෙනවා ක්වොලිෆිකේෂන්ස් තියෙනවා අරයට වඩා ක්වොලිෆිකේෂන්ස් තිබ්බත් එයාගේ සැලරි එක අඩුයි. ඒ හේතුව තමයි මෙන්න මේ තැන මේ ඉන්ටර්විව් එක කියන තැන. එතකොට මේ ෆවුන්ඩේෂන් and mindset ගැන ඔයා හරියට අයිඩියා එකක් තියෙනවා. එතනින් එහාට ඔයා ජොබ් එකක් කොහොමද හන්ට් කරගන්නේ? හරි ඔපචුනිටිස් කොහොමද හන්ට් කරගන්නේ කියන එක ඔයාට මෙතනෙත් තියෙනවා. ඒ කියන්නේ මිස්ටර් ෂාරුක් කතා කරා ජොබ් මාකට් එකේ 70%ක් 80ක් හිඩන් ජොබ් මාකට් එකක් තියෙනවා. ඔයාට টොප් ජොබ් එකෙන් එක්ස්ප්‍රස් ජොබ් එකෙන් ඔයාට හොයන්න වෙන්නේ නැහැ. හරි. එතකොට ඒවා රෙෆරල් විදියට යන්නේ. එතකොට ඒ වගේම තියෙන දේ තමයි ඉන්ටර්විව් එක. ඔයා කොහොමද ඉන්ටර්විව් එක ඇතුලේ ඔයා කතා කරන්න ඕන කොහොමද උත්තර දෙන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන කොහොමද ඔය ඔක්කොම කාරණා ටික ඔකෙදි කතා කරනවා. එතකොට අන්තිම විදියට ඔයාට කතා කරනවා නෙගෝෂියේෂන්. හරි සැලරි එක. ඔයාට ඔතන තමයි වැදගත්ම පොයින්ට් එක. මම විශ්වාස කරනවා මෙතන කවුරුත් නැහැ එක්ස්පීරියන්ස් එකට විතරක් ජොබ් එකට යන්නේ. හරි මගේ යාළුවෝ ඉන්න පෙලක් අය මේ දවස්වල IT ෆීල්ඩ් එකේ ඉන්න අය ඉන්ටර්න් යනවා එයාලට සැලරි නැහැ. හරි හැමදාම එහෙම වැඩ කරන්න පුළුවන්ද කියලා. ඔත් එහෙම වැඩ කරන්නේ නැහැ නේ කිසිම කෙනෙක්. ඒතර මේ සැලරි නෙගෝෂියේට් කියන එක ඔයාගේ ක්වොලිෆිකේෂන් මොන මට්ටමක තිබ්බත් ඔයා කොහොමද ඔයාගේ සැලරි ඔයාගේ වටිනාකම ඔයාව කොහොමද බ්‍රෑන්ඩ් එකක් කරගන්නේ ඔය ඉන්ටර්විව් එක ඇතුලේ කියලා මේ සැලරි නෙගෝෂියේෂන් පාර්ට් එකේදී ඔයාට කතා කරනවා. ඒක විතරක් නෙමෙයි. හරි. ඔයාට තියරි විතරක් කතා කරලා තේරුමක් නැහැ. මොකද හේතුව තමයි ඔයා අහලාදී practice makes you perfect. හරි. ඒ කියන්නේ ඔයා ප්‍රැක්ටිස් කරන වාරයක් පාසා තමයි ඔයාට ඒක පර්ෆෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අයිඩියා එකක් තියෙනවා ලංකාවේ ලෝකේ ක්‍රිකටර්ස්ලා ඉන්නවා. එකපාරට ගිහිල්ලා IPL ගහන්නේ නැහැ. නේ? එකපාරට ගිහිල්ලා World Cup ගහන්නේ නැහැ. දවස් ගාණක් බෝල් වලට ප්‍රැක්ටිස් කරලා ගිහිල්ලා තමයි එතන මේ බෝලෙට ෆේස් කරන්නේ. එතකොට ඔයාට මොක් ඉන්ටර්විව් එකක් මේක ඉන්ක්ලූඩ් වෙනවා. මොක් ඉන්ටර්විව් එක කියලා කියන්නේ ඔයාට මෙතනදී මිස්ටර් රිචාඩ් එක්ක
ලයිව් ඇවිල්ලා දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙතන මම පේන අය කෙනෙක් ගන්න දැන් නිපුණිකා ගත්තොත් එහෙම අපි හිතමු උදාහරණයක් විදිහට මම කියන්නේ හරි නිපුණිකා ගත්තොත් එහෙම අපි හිතමු software engineering ඉගෙන ගන්නවා කියලා උදාහරණයක් විදිහට එතකොට නිපුණිකාට යන්න ඕන ජොබ් එක කිව්වම software engineering නම් බෑග්ග්‍රවුන්ඩ් එක එතන හැදෙනවා ඔයාට මොක් ඉන්ටර්විව් එකට හරි එතකොට ඔයාට මොනවද ඒක ඇතුලේ අහන ප්‍රශ්න ඔක්කොම දේවල් ටික මේකේ කවර් කරනවා පැය භාගයක් අරගෙන ඔයාට මොක් ඉන්ටර්විව් එක ඔයාගේ අඩුපාඩු ටික ඔයාගේ CV එකේ තියෙන අඩුපාඩු ටික ඔක්කොම ටික එතනදී කවර් කරනවා. හරි එතකොට මෙතන රියල් ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒක තුළ ඔයාට වගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන්. පැහැදිලි? ඒ කියන්නේ ඔයා ඉන්ටර්විව් 3-4කට ගියාට පස්සේ ඊළඟට එන ඉන්ටර්විව් එකට ටිකක් අර බය පොඩි අඩුවක් තියෙනවා නේද? ෆස්ට් ටයිම් ඉන්ටර්විව් එකට යනකොට පොඩි චකිතයක් තියෙනවා යනකොට දාඩිය දානවා ටිකක් හරි ඉංග්‍රීසි පුළුවන් කතා වෙන්නේ. ඒ වගේ තියෙනවන්නේ. ඒ නිසා ඒ කොන්ෆිඩන්ස් එක ඔයාලට මෙතනින් බිල්ඩ් කරගන්න පුළුවන්. හරි එතකොට මේක හම්බෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20කට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එක්ක. පැහැදිලි? එතකොට මේ වාසි ටික ඔයාලට තියෙනවා මේ පාඨමාලාව ඇතුලේ. එතකොට මේ පාඨමාලාව ඔයාලට අපේ මේක රෙකෝඩින් සෙෂන්ස් විදියට දෙන ලෙසන්ස් විදියට දෙන ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඕනම ටයිම් එක මේක බලන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ටයිම් එක තියෙනවද නැද්ද? ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ පාඨමාලාව ගත්තොත් මේකේ නෝමල් ප්‍රයිස් එක වෙනවා 13800ක් මේ මාස්ටරි පාඨමාලාවේ. හැබැයි මම ඔයගොල්ලන්ට කිව්වා අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම්ම ඉන්න අයට හරි බෝනස් දෙකක් හම්බ වෙනවා කියලා නේ. හරි. දෙකම මම කතා කරනවා දැන්. හරි. පළවෙනි බෝනස් එක අන්ලොක් කරන්න යන්නේ. හරි. මේ පාඨමාලාව නෝමල් ප්‍රයිස් එක මොක් ඉන්ටර්විව් එකත් එක්ක රුපියල් 13800ක් වෙනවා. හැබැයි අද දවසේ මේ වැඩසටහනේ මේ ඉවර වෙනකම්ම හිටපු අයට මේ වැඩසටහන මේ මාස්ටර් පාඨමාලාව ඔයාලට රුපියල් 9800කට පර්චේස් කරගන්න පුළුවන්. රුපියල් 4000ක ස්කෝලර්ෂිප් එකක් මෙතන ඉන්න හැමෝටම අන්ලොක් වෙනවා. එතකොට ඔයාලට කෝඩ් නම්බර් එකක් ඔයාලට ගෲප් එකට වැටෙයි. එතකොට ඒ කෝඩ් නම්බර් එක යූස් කරලා තමයි ඔයාලට පර්චේසින් එක කරගන්න තියෙන්නේ. එතකොට ඒ කෝඩ් නම්බර් එකෙන් ඔයාලට පර්චේසින් එක කරද්දී ඔයාලට මෙන්න මේ ස්කෝලර්ෂිප් එක ඔයාලට ක්ලේම් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේක වැලියු දෙන්නේ හෙට දවසේ හෙට හවස පා වෙනකන් විතරයි. මොකද හේතුව තමයි ලොකු ප්‍රමාණයක් දැන් මේවා ඔක්කොම මොක් ඉන්ටර්විව්ස් එක කියන්නේ. එතකොට ටයිම් එක සෑහෙන ලිමිට් හරි one on one sessions ගන්න ඕන one to one sessions ගන්න ඕන. එතකොට හැම කෙනෙක්ට මේක ගන්න බෑ. ඒ නිසා අපි මේක ලිමිට් කරලා දෙනවා. හෙට හවස 5 වෙනකන් විතරයි අපිට මේ බෝනස් එක අන්ලොක් කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලට රුපියල් 4000ක ස්කෝලර්ෂිප් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ මොක් ඉන්ටර්විව් එක ඔයාලට 100% 100%ක්ම ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඔයාගේ පාඨමාලාවේ ඔයා ඔක්කොම තියරි ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ප්‍රැක්ටිකල් ලෙසන් එකට ඔයාලට පාටිසිපේට් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. පැහැදිලි? ඒතර මේක හෙට හවස 5 වෙනකන් විතරයි මේ පාඨමාලාව මේක තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේ වෙලාවේ මුදල් ගැටලුවක් තියෙන. ප්‍රැක්ටිකල් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මට මුදල් ගැටලුවක් තියෙනවා. ඇත්තටම හෙට වෙද්දි මේක කවර් කරගන්න බැරි හේතුවක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අපේ තියෙනවා ඕගොල්ලන්ට ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක්. එතකොට මේකෙදි ඔයාට රුපියල් 3500ක ඔයාට පළවෙනි පේමන්ට් එක කරලා ඊට පස්සේ ඉතුරු පේමන්ට්ස් දෙක ඔයාට කරගෙන යන්න පුළුවන්. ඉතුරු පේමන්ට්ස් දෙක ඉතුරු විදියට. එතකොට ඔයා මේ පේමන්ට් එක කරත් ඔයාට මෙන්න මේ කියන බෝනස් එක අන්ලොක් වෙනවා. හරි. එතකොට ඔයාට මේක හෙට හවස කලින් ඔයා පේමන්ට් එක කරොත් එහෙම ඔයාට මේක අන්ලොක් වෙනවා. 3200ක පේමන්ට් එක කරත් ඔයාට අන්ලොක් වෙනවා 9800ටම ඔයාට පර්චේස් කිරීමේ හැකියාව තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. හරි. ඒ වගේම හරි දෙවෙනි බෝනස් එක. හරි දෙවෙනි බෝනස් එකේ අපි කිව්වා ගිව් අවේ එකක් තියෙනවා කියලා මෙතන ඉන්න හැමෝටම. හරි. මොකද හේතුව මට ඕගොල්ලන්ට පොඩි ලෙසන් එකක් දෙන්න ඕන වුණා. හරි මේක කරන්න පොඩි ලෙසන් එකක් දෙන්න ඕන නිසා එකක් තමයි අපි දන්නවා මම මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දී මෙතන ඉන්න හැමෝටම කිව්වා ඔයාට ලයිෆ් එකේ ඔයා කරන දේවල් 100% කරන්න කියලා. මොකද ඔයාට 100% කරොත් ඔය එක අනිවාර්යෙන් ඔයාට රිසල්ට් එකක් එනවාමයි අනිවාර්යෙන් මම පර්සනලි එක විශ්වාස කරනවා මට ඒක වෙලා දෙන නිසා. එතකොට මෙතනදී මේ ගිව් අවේ එකේදී අපි කිව්වා ගිව් අවේ එකක් කරනවා කියලා. මෙතන ඉන්න කෙනෙක්ට අපි දෙනවා පොඩි ගිව් අවේ එකක්. ඒක පොඩි කියලා කියන්නත් බෑ ලොකු කියලා කියන්නත් බෑ. පොඩි ගිව් අවේ එකක් දෙනවා. අපි බලමු මෙතන ඉන්න කාටද ඒ ගිව් අවේ එක හම්බෙන්නේ. අපි බලපු කාරණා ටිකක් තියෙනවා. හරි ඔයාගේ 100% අපි බලන එකම කාරණාව තමයි ඔයා මේ වැඩසටහනට ඔයාගේ 100% දීලා. ඔයාගේ 100% දීලා ඔයාද මේ වැඩසටහනේ හිටියද නැද්ද කියන එක විතරයි අපි බලන්නේ. අපි වගේ এডুকেෂන් බලන්නේ නැහැ. ඔයා ජොබ් එකක් කරනවද නැද්ද බලන්නේ නැහැ. හරි ඒ කිසිම දෙයක් අපිට අදාළ නැහැ. ඔයා කළුද සුදුද හරි ඔයා උසද මිටිද අපිට අදාළ නැහැ. සුද්ද කළුද කියලා. ඔයා මේකේ ඔයා කරපු වැඩේ ඔයා 100% කරාද නැද්ද කියන එක විතරයි අපිට අදාළ වෙන්නේ. හරි. එතකොට මේ ගිව් අවේ එකේදී ඔයාට හම්බෙනවා gift voucher එකක් රුපියල් 7000ක gift voucher එකක් හම්බෙනවා total course එකට. ඒතර ඔයාට course එකට enroll වෙන්න පුළුවන් රුපියල් 7000ක.
මේක ප්‍රධානම හේතුව තමයි හරි මෙතන මේක හම්බෙන්නේ නැති කෙනෙක් හිටියොත් මේක හැමෝටම හම්බෙන්නේ නැහැ නේද? මේක උදාහරණයක් විදිහට දැනට 33ක් ඉන්නවා. දැන් ප්‍රෝග්‍රෑම් එකේ 50කට ආසන්න ප්‍රමාණයක් හිටියා. දැන් 33ක් ඉන්නවා. එතකොට ඒ හේතුව තමයි ඔයා කරන වැඩේ 100% දුන්නොත් මට ඔයාලට කියන්න ඕනේ 100% දුන්නොත් ඔයාට අනිවාර්යෙන් ඒකෙන් රිසල්ට් එනවා. ඒක හොඳට තේරුම් ගන්න. අපි බලමු කාටද මේක හම්බෙන්නේ කියන එක. බලමු. ඕකේ. හරි. මේක හම්බෙන්නේ නිපුණිකා කියන මම දැක්කා යාම. දෙකින්ද නිපුණිකා රන්වලගේ. ඕකේ නිපුණිකා රන්වලගේ. හරි මම මුලදී ප්‍රෝග්‍රෑම් එක කැමොන් කරන්න කියද්දිත් කැමොන් කරගෙන හිටියා. කන්ග්‍රැට්ස් නිපුණිකා. ඒතර ඔයාලට රුපියල් 7000ක gift voucher එකක් හම්බ වෙනවා. එතකොට අපේ මේ පාඨමාලාව විතරක් නෙමෙයි තියෙන්නේ. තව පාඨමාලා තියෙනවා. ඔයාලට කැමති පාඨමාලාවකට එන්රෝල් වෙන්න පුළුවන්. හරි මේ gift voucher එකෙන්. එතකොට ඔයාලට එන්රෝල් වෙලා මේක හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මට මේක කියන්න ඕන දේ තමයි ඔයා කරන දේ 100% කරන්ද ඔයාට ඒකෙන් අනිවාර්යෙන් රිසල්ට් එකක් එනවා. ඒ මොනොත් ඔයාලට පාඨමාලාවට එන්රෝල් වෙන්න ඩීටේල්ස් ඒ වගේම නිකුණිකා පර්සනල් ඔයාලට මේ මැසේජ් එකක් එයි. එහෙම නැත්නම් ඔයා අපේ ඇඩ්මින් ටීම් එකට මැසේජ් එකක් දාන්න ගෲප් එකේ. ඔයාගේ නම ඒ ඩීටේල්ස් ටික. එතකොට ඒගොල්ලෝ කොහොමද මේක අන්ලොක් කරගන්න කියලා ඔයාට ID එකක් දෙයි. මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එකේ ඔයාට අවශ්‍ය මොනවා හරි තියෙනවා නම් පර්සනල් ඔයාට තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් අපේ හොට්ලයින් එකට මැසේජ් එකක් දෙන්න. අපිව කන්ටැක්ට් කරගන්න. එතකොට අපේ ටීම් එකෙන් ඔයාව කන්ටැක්ට් කරගන්නේ කිසිම ඉෂුව එකක් නැහැ. ඊට අමතරව තියෙන දේ තමයි පාඨමාලාවට කොහොමද එන්රෝල් වෙන්නේ? ඒ ඔක්කොම ඩීටේල්ස් ටික ඔයාලට ගෲප් එකට හම්බෙයි. පේමන්ට්ස් කොහොමද කරන්නේ? ඔක්කොම දේවල් ටික ප්‍රේමනොත් හෙට හවස 5ට කලින් එන්රෝල් වෙන හැමෝටම මේ ඔෆර් එක තියෙනවා. ඒ වුණොත් ඒ ටික තමයි තියෙන්නේ. හැමෝටම විශ් කරනවා සුබ රාත්‍රියක් කියලා. ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ෆන් කරගන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම මම විශ් කරනවා. ඒ වුණොත් ඊළඟ වෙබින එකේදී අපි හැමෝම හම්බෙමු. Okay, good night. Introducing Interview Mastery. Become a career CEO. Master your professional journey. Discover 17 comprehensive lessons designed to prepare you for real-world success. Receive live support. Experience realistic mock interviews. Join an exclusive learning community and learn directly from experienced professionals. Build confidence. Ace every interview. Unlock your career potential. Interview Mastery. Your future starts today. Enroll now.